එකත් ඔහොම දාන්නම්. හරි. එතකොට මේ අපි මෙතන කිව්වේ වරකේ කියන්නේ එක්ක ටැග් එක හරි නේද? අපිට දීලා තියෙන අපේ ටැග් එක හරි. එහෙමත් නැත්නම් අපිට දීලා තියෙන නේම් එකක් හරි. මොකද ID වලදී සහ ක්ලාසස් වලදී අපි කියවනේ එහෙම නේම් එකක් අපි යූස් කරනවා කියලා. ඒක. ඊට පස්සේ මෙතන ගුණාංගය කියන්නේ අපි යූස් කරන ඇට්‍රිබියුට් එක නේද? ඒ මොහොත වෙනකොට අපි මොකද්ද මේ නේද ටැග් එකත් එක්ක අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ P ටැග් එක වෙන්න පුළුවන්, H ටැග් එක වෙන්න පුළුවන්, body ටැග් එක වෙන්න පුළුවන්. එයාගේ තියෙන ගුණාංග ටික තමයි මෙතනදී අපි දාන්නේ property එක. එහෙම නැත්නම් ගුණාංගය. ඊට පස්සේ මෙතන අපි දන්නවා තිත් දෙක යූස් කරනවා. ඕක තමයි අපි කියන්නේ මේ property value separate එක කියලා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන මේ property එකයි. මෙතන මේ background color එක වගේ තියෙන්නේ. ඒකයි value එක විදිහට මෙතන තියෙද්දි red එක. මේ දෙන්න වෙන් කරන්න භාවිතා කරන්නේ මෙන්න මේ කියන separate එක. නේද? ඒකට කියනවා අපි property value separate. එහෙම නැත්නම් ගුණාංග සහ අංගයන් වෙන් කරන symbol එක. එහෙම කියමුකෝ. හරි. ඊට පස්සේ මෙතන මෙන්න මේකේ පොඩි දෙයක් ඇඩ් වෙන්න ඕනේ. මෙතන සාමාන්‍යයෙන් අවසන් කරන්නේ අපි තිතයි කමාවයි භාවිතා කරලා. ඕකට කියනවා declaration separate එකක් කියලා. එතකොට අපිට මේක ඇතුලේ තව දේවල් දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ දාලා තියෙන එක ගුණාංගයක එක වැලියු එකක විතරනේ. ඊට පස්සේ මෙතනින් නැවත ආයේ ගුණාංගයක වැලියු එකක්. එහෙම දාගෙන Tamanට අවශ්‍ය පරිදි ගුණාංග සහ වැලියුස් ඇඩ් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඔය ගැන තමයි චූටි දෙයක් එතන කතා කරේදා. අවසානෙට අද අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම මේ PHP කොටස අද පටන් ගන්නවා. ඒ නිසා අපි මම අද මේ HTML කොටස මේ CSS කොටස ඉවරයක් කරන්නම්. හරි. අපි එනම් බලාගෙන යමු මෙන්න මේ කොටස් ටික. හරි. අපි මෙතනදී මේ මොන හරි ගැටලුවක් තිබ්බොත් පුතේ මැසේජ් එකක් හරි ඔයාලා මයික් එක ඔන් කරලා හරි මට එහෙම වුණොත් පොඩ්ඩක් කියන්න. හරි. පොඩ්ඩක් එහෙම වුණොත් මට කියන්න. ඕකේ. හරි. එතකොට මෙතන අපි දන්නවා වරකේ කියන්නේ ඔය ටැග්ස් ටික ගැන කතා කරා. ගුණාංග කියන එක ගැන අපි දන්නවා මේ වෙනකොට අපිට තියෙන නේද ඇට්‍රිබියුට් ටික. ඊට පස්සේ අගයන් කියන්නේ ඇට්‍රිබියුට් වලට අපිට දාන වැලියුස් ටික. ඒ ටික අපි කතා කරා මට මතක විදියට. එතනින් පස්සේ මෙන්න මේ ටික CSS යුනිට් ටිකක් මම හිතන්නේ කතා කරානේ. එතන තියෙනවා අපිට ওই ගොඩක් වෙලාවට ඔය අපි දන්නවනේ වැලියුස් දානකොට වැලියුස් වලට අපි අගයන් දාන්න එපා. ඒ වැලියුස් දානකොට අපිට අවශ්‍ය කරන අගයන් ඇතුළත් කරන්න තමයි අපි මේ යුනිට්ස් ටික පාවිච්චි කරන්නේ. හරිද? එතනදී මේ අපිට දීලා තියෙනවා මේ ඉන්චස් අඟල් නේද? අඟල් දානකොට IN එකත් සෙන්ටිමීටර නම් cm මිලිමීටර ඊට පස්සේ percentage එක දානකොට ප්‍රතිශත ලකුණ ඊට පස්සේ අපිට පොයින්ට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අඟලෙන් 72කින් එකක්. ඔයාලා සමහරට අහලා ඇති මේ පොයින්ට් එක කියන එක PT කියන සිම්බල් එක යූස් කරන්නේ අඟලෙන් 72කින් එකක් ගැන 72කින් පංගුවක් නේද? ඊට පස්සේ මෙතනදී පිකා එකක් කියන්නේ පොයින්ට් 12ක්. ඒ කියන්නේ පොයින්ට් 12ක් කැල්කියුලේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ පොයින්ට් එකක් කියන්නේ අඟලෙන් 72කින් එකක් ඒ වගේ 12 ගුණයක්. හරි. එතකොට නිකන් නේද අපිට අඟලෙන් 6න් එකක් වගේ පොයින්ට් එකක් ගන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ පික්සල් px දාන්නේ ওই විදිහට අපිට යූස් කරන්න පුළුවන් අපිට අවශ්‍ය කරන යුනිට්ස් ටිකක් නේද? තව යුනිට්ස් වර්ග තියෙනවා ගොඩක්. මෙතනින් කීපයක් මේ දාලා තියෙන්නේ. හරි. ඊළඟට අපිට හම්බ වෙන දේ තමයි yes. පුතේ කැඩි කැඩි දැහෙන්නේ මේ කැඩි කැඩි ඇහෙන්නේ කියලා පොඩි මැසේජ් එකක් දාලා තිනවා. සිග්නල් ගැටලුවක්ද දන්නේ නැහැ නේ. චූට්ටක් කියන දැනුත් එහෙමද පුතේ කැඩි කැඩි දැහෙන්නේ? බලන්න පොඩ්ඩක් එහෙම වුණොත් චුට්ටක් මට කියන්න. ආයි පාරක් එහෙම ගැටලුවක් තිබ්බොත්. හරි. ඊට පස්සේ මේ කලර්ස් ටික මේ මෙතන ඇත්තටම ප්‍රධාන කලර්ස් අපිට හම්බ වෙනවා මේ සාමාන්‍යයෙන් වර්ණ නාම 147ක්. මේකෙන් සාමාන්‍යයෙන් අපි කියනවා ප්‍රධාන වශයෙන්ම 16ක් සම්මත වර්ණ විදිහට අපිට ගන්න පුළුවන්. ඒ ටික තමයි මේ දාලා තියෙන්නේ පොඩ්ඩක්. මේවා කටපාඩම් කරන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් පොඩි අවබෝධයක් සහ නේද කීපයක් මතක තියාගත්තාම ඇති ඈ. හරි. ඔන්න ඔතනින් එහාට අපි CSS වල තියෙන සිලෙක්ටර්ස් ගැන අපි කතා කරගෙන යමු. CSS වල භාවිතා වන සිලෙක්ටර්ස් ගැන අපි කතා කරගෙන යමු. හරි. දැන් එතකොට මේ මෙහෙම කතාවක් තියෙනවා. සිලෙක්ටර්ස් ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් සිලෙක්ටර්ස් වර්ග 4ක් කතා කරන්න හම්බ වෙනවා.
අපි මෙතනින් දැන් දැනටමත් මේ වෙනකොට කීපයක් අපි කතා කරලා ඉවරයි. නේද? අපි ටැග් සිලෙක්ටර්ස් කතා කරලා තියෙනවා, ID කතා කරලා තියෙනවා, නේද? ක්ලාස් කතා කරලා තියෙනවා. ගෲපින් තමයි අපිට 아무තු දෙයකට හම්බ වෙන්නේ. 아무තුත් නැහැ ඉතින්. ඒක තමයි අපිට දැනට කතා කරන්න තියෙන අලුත් දෙයකට හම්බ වෙන්නේ. හැබැයි අපි ඒ වුණාට මෙන්න මේකේ ඉතුරු දේවල් ටිකත් අපි ටග් ගාලා ආයි මතක් කරගෙනම යමු. අපි ටැග් සිලෙක්ටර්ස් ඉඳලා පටන් ගමු. හරි. ටැග් සිලෙක්ටර්ස් වලදී කියන්නේ මෙතනදී කියන්නේ වරකයේ ලෙස HTML උපදේශන කේතයක් නේද? ටැග් එකක් භාවිතා කරන එකයි කරන්නේ. උදාහරණයක් මේ බලන්න p ටැග් එක. මෙතන මේ පැරග්‍රාෆ් ටැග් එක අරන් තියෙන්නේ. ඒ වගේ අපිට ගන්න පුළුවන් බොඩි ටැග් එක ඊට පස්සේ h ටැග් එක නේද? ඒ කියන්නේ හෙඩින් දාන්නේ කොට ටැග් එක නේ. ඒ වගේ අපිට යූස් කරන්න පුළුවන්. එහෙම අපිට මේ සාමාන්‍ය HTML වල තියෙන ටැග්ස් ටිකක් භාවිතා කරලා නේද? සමහරට ටේබල් ටැග් එක නේ ඔය වගේ තියෙන අපි දන්න මේන් ටැග්ස් ටිකක්. අන්නේ ටැග්ස් ටික පාවිච්චි කරලා අපිට CSS කේත ලියන්න පුළුවන්. අන්න එහෙම ලියන අවස්ථාවක් තමයි අපි මේකට කියන්නේ ටැග් සිලෙක්ටර් කියලා. හරිද? එතකොට මෙතන දාන්නේ අපි ප්‍රධාන වශයෙන්ම ටැග් එක වෙන මුකුත් දාන්නේ අපිට වෙන නාමයක් දාන්නේ නැහැ. ටැග් එක විතරයි දාන්නේ. එතනදී කිසිම සිම්බල් එකක් ඉස්සරහට හෝ නේද එහෙම පාවිච්චි කරන්නේ නැහැ. තිත හරි නේද? අර කොටු සලකුණ හරි මෙහෙම ඉස්සරහින් මුකුත් දාන්නේ නැහැ. ඊට පස්සේ අර සාමාන්‍ය විදිහටමයි ලියන්නේ. මෙතන වරකේ ලිව්වා නේද? ඔයා දන්නවනේ. මෙතන වරකේ සඳහන් කරා. ඊට පස්සේ මේක ඇතුලේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆොන්ට් ෆැමිලි නේද? ෆොන්ට් සයිස්, ෆොන්ට් වෙයිට් මේ මොනවාද? මේ තමයි ප්‍රොපර්ටි. ගුණාංග ටික. ඊට පස්සේ මේ තියෙන්නේ වැලියුස් ටිකනේ. මේ වැලියුස් ටික තමයි දාලා තියෙන්නේ මේ පැත්තේ. ඔයා ඒක දන්නවා මේ වෙද්දී. ඔය විදිහට දාලා අපිට ටැග් සිලෙක්ටර්ස් එකක් ලියා ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ ඔක්කොම ලියන්නේ කොහෙද? අපි ඉන්ටර්නල් නම් නේද? ඉන් ලයින් කතන්දරේදී නම් ස්ටයිල් දාන එකනේ. ඒක නෙමෙයි ඉතින්. මේක ලියන්නේ ඇත්තටම එක්ස්ටර්නල් එක හරි ඉන්ටර්නල් එක හරි. ඉන්ටර්නල් එක නම් අපි සාමාන්‍යයෙන් ලියන්නේ header tag එක ඇතුලේ. එක්ස්ටර්නල් එක නම් වෙනම CSS ෆයිල් එකේ. හරි. වැඩේ තේරෙනවනේ. ඊට පස්සේ යමු අපි ID selectors වලට. මේ ID selectors එකත් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. අපිට මොකක් හරි නාමයක් යූස් කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කිසියම් මේ ලියලා තියෙන කිසියම් මූලිකාංගයක් ID නිර්මාණය කර එයට විවිධ රටාවන් ඇතුළත් කර HTML කේත යොදා ගැනීම මෙහිදී සිදුවේ. ID එකක් අර්ථ දැක්වීමේදී අපි මේ hashtag එක සලකුණ පාවිච්චි කරනවා. එතකොට මෙතන දාන්නේ ඔයා name එකක් දෙන්නේ. හරිද? එතනදී සාමාන්‍යයෙන් අපිට නමක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක tag එක වෙන්න ඕනේ නැහැ නේද? tag එකක් නෙමෙයි වෙන නාමයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකෙදි මේක ID එකක් කියලා හඳුන්වන්න hashtag එක අපි use කරනවා. අනික් ටික ඒ විදිහම තමයි කිසි වෙනසක් නැහැ. property සහ values ඒ විදිහටම දාන්න. ඊට පස්සේ ID භාවිතා කිරීමේදී මේ පහත ආකාරයට අපි එක දැන් අපි මේක අපි header tag එක ඇතුලේ ලිව්වා කියන්නකෝ. මේ code එක header tag එක ඇතුලේ ලියනවා. header tag එක ඇතුලේ ලිව්වට පස්සේ මේක අපි use කරන්න ඕනේ HTML වලදී. අන්නේ use කරද්දින් තමයි මෙන්න මෙහෙම අපි මේ දෙවනියට තියෙන code එක use කරන්නේ. මොකද්ද? අපි ඒක paragraph tag එකේ නයි යොදලා තියෙන්නේ. අපි p tag එක කියලා දාලා. ඒ කියන්නේ මෙතන p1 තියෙන නිසා නෙමෙයි මේ p tag එක. මේක වෙනයි. මේක HTML වල ඇතුලේ තියෙනවා p tag එකක්. අපි ඒකට ID එක දාන්න යන්නේ. මොකද්ද ID එක? මේ p1 කියන ID එක දාන්න යනවා. එතකොට කරන්නේ මොකද්ද? ඔන්න paragraph tag එක ඇතුලේ ID කියන හරිද? මේ ID කියන මේ attribute එක තමයි ගන්න. ID කියන attribute එක දාලා ID සමානයි ID එකේ name එක උඩුකම ඇතුලේ දෙන්න. දැන් මේකේ නම් p1 නේ තියෙන්නේ. ඒ නිසා p1. මෙතන p2 තිබ්බනම් මෙතන p2. මෙතන වෙන මොකක් හරි නාමයක් තිබ්බනම් ඒ නාමය තමයි ගන්නෙ. ඕකේ. ඊට පස්සේ මෙන්න මේ අවශ්‍ය කරන වාක්‍ය ඛණ්ඩය හෝ නේද මොන හරි ඡේදය හෝ දාලා අපිට ඒක සාමාන්‍යයෙන් විදිහට ක්ලෝස් කරන්න. ඒතකොට වෙන්නේ මොකද්ද? මෙතන මේ ID select එක ඇතුලේ දාලා තියෙන ඒ ගුණාංග ටික මෙන්න මෙතනදී මේ ICT 2026 කියන කොටසට ඇඩ් වෙනවා. නැත්නම් ඒක ක්‍රියාත්මක වෙනවා. හරි. ඒතර යොදාගනිමින් වැදගත් දේ තමයි ඒ ටැග් එක ඇතුලේ ID එක හඳුන්වා දෙන්න ඕනේ. ID equal කියලා ID එකේ නම දෙන්න ඕනේ. හරිනේ. ඒතර මේක තමයි යොදා ගන්න විදිහ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ නේද? ඒතර මේක තමයි අදාළ CSS කේතය ඇතුළත් කරලා තියෙනවා. ඒක භාවිතා කරන විදිය තමයි මේ දෙවෙනියට තියෙන්නේ. හරි. මම හිතනවා පැහැදිලි කියලා ඒ කොටස. වැඩි ඒ කොටස කතා කරන දෙයක් නැහැ. class selectors. class selectors වල වෙන්නේ ID selector වල hashtag එක දැම්මා වගේ, hash එක දැම්මා වගේ නේද? මෙතන දාන්නේ මොකද්ද? තිත. මේ එතකොට අපිට කැමති නමක් ගන්න පුළුවන්. මෙතන මේ footer අරන් තියෙන්නේ. ඒ වගේ මොන හරි නමක් ගත්තා. හැබැයි අනිවාර්යයෙන් මේක class එකක් බව හංගවන්න නේද? තිත පාවිච්චි කරනවා ඉදිරියෙන්. අරගේ අපි hash
නේද? ඒ සිම්බල් එක යූස් කරා වගේ. හරි. ඊට පස්සේ අර දේවල් ටික එහෙමමයි. මෙතන ෆොන්ට් ෆැමිලි ඒරියල් දාලා තියෙනවා. ෆොන්ට් සයිස් එක පික්සල් 20ක් දීලා තියෙනවා. කලර් එක රෙඩ් කියලා දීලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. භාවිතා කරන විදිය ඔයාලට මතක ඇති අපි ID එක පාවිච්චි කරද්දී අපි හෑෂ් සලකුණ පාවිච්චි කරා. ඒ වගේ මේ හෑෂ් සලකුණ පාවිච්චි කරා. මෙතනදී අපි පාවිච්චි කරන්නේ එතකොට අපි දන්නවා මේ තිත යූස් කරද්දී ඒක ඒ කියන්නේ HTML වලදී අපි යූස් කරද්දී කොහොමද කරේ? ඒකට ID කියලා දාලා මතකද ID එකේදී නම් ID කියලා දාලා name එක දියුණා. ඒ වගේ මේකේ වෙන්නේ ක්ලාස් කියලා දාලා ක්ලාස් එකේ name එක දෙන්න. ඒ ක්ලාස් එකේ name එක දෙනකොටත් උඩුකම ඇතුලේ සඳහන් කරන්න. එතකොට එයා දන්නවා මෙන්න මේ ක්ලාස් එකේ තියෙන details ටික තමයි නැත්නම් මේකේ තියෙන attribute ටික තමයි ICT group කියන මෙන්න මේ වචනයට ක්‍රියාත්මක වෙන්න ඕනේ. යෙදෙන්න ඕනේ කියලා. හරි. ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට තමයි class select එකක් use වෙන්නේ. දැන් අපි බලමු group in selectors. group in කියන්නේ මෙතනදී මේ group එකක් කණ්ඩායමක් විදිහට නේද? සමූහයක් විදිහට කොහොමද රටා යොදන්නේ කියන එක. ඒ කියන්නේ selectors කිහිපයකට බලන්න මෙතන note එකේ තියෙනවා. selectors කිහිපයකට එකවර රටා යෙදීම සඳහා group in selectors භාවිතා කරයි. මෙතනදී වැදගත්ම දේ තමයි ඔයාට මෙතන තනි select එකකට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන්. දැන් මෙතන බලන්නකෝ. H1 දීලා තියෙනවා, කමා දාලා H2, කමා paragraph tag එක, p tag එක, කමා table tag එක. ওই විදිහට දීලා තියෙනවා නේ. එතකොට මේකේ තේරුම ඔයා මේ set එකටම තමයි මෙතන CSS attribute සහ values ටික add කරලා තියෙන්නේ. ඒ කියන්නේ color එක green කිව්වහම H1 ටත් අයිති, H2 ටත් අයිති, paragraph එකටත් අයිති, table එකටත් අයිති. font size එක 24 pixel කිව්වහම ඒකත් එහෙමමයි. අර ඔක්කොටම අයිති. හරිද? මේකෙදි මේ සියල්ලටම මේක එකවර භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හරිද? එතනින් ඇත්තටම තියෙන වාසිය තමයි H වලට වෙනම නේද? ඊට පස්සේ paragraph වලට වෙනම, table වලට වෙනම, එහෙම වෙන වෙනම ලියන්න ගියොත් යෙදෙන කේත ප්‍රමාණය වැඩිනේ. ඒ කියන්නේ කෝඩ් ප්‍රමාණය වැඩිනේ. එන්න එක අවම කරගන්න තමයි අපිට ඔය group in selectors වගේ ඒවා use කරන්න පුළුවන්. හරි නේද? හරි. මම හිතනවා ඒක ගැටලුවක් නැතුව ඇති. මෙතෙන්ක් එනකල් එතකොට අපි දැන් ඉගෙන ගත්ත දේවල් මොනවාද? tag selectors ඉගෙන ගත්තා. නේ? මතකනේ මුලින්ම tag selectors එක. ඊට පස්සේ ID selectors ඉගෙන ගත්තා. නේ? ඊට පස්සේ ඉගෙන ගත්තා class එක selectors. අනිත් එක තමයි group in selectors. ඔය හතර ගැන චුට්ටක් මතක තියාගන්න ඕනේ. හරිද? ඒවා යොදා ගන්න විදිය. එතකොට CSS වල අපි භාවිතා කරන නේද? ක්‍රමවේද මොනවද ඉගෙන ගත්තේ? මතක් කරොත් එහෙම inline ඉගෙන ගත්තා, internal ඉගෙන ගත්තා, external ඉගෙන ගත්තා. ඒවා යෙදෙන විදිය සහ ඒවායේ භාවිතයන් ගැන අවබෝධයක් තියාගන්න. හරි. ඔතනින් පස්සේ අපි වෙබ් පිටුවකට නේද? වෙබ් පිටුවක් පසුබිම එයාගේ page background එක ගැන පොඩ්ඩක් අපි බලමු. වෙබ් පිටුවක තියෙන පසුබිම් තත්ත්වය. ඒක කොහොමද හදාගන්නේ? ඒකට යොදාගන්නේ මොනවාද? ඒ ගැන පොඩි දෙයක් බලමු. හරි. පසුබිමකට අදාළ සියලුම ගුණාංග සඳහා පහත ආකාරයට රටා යෙදීම කරන්න පුළුවන්. බොඩි ටැග් එක ඇතුලේ තමයි අපි රටා යෙදීම කරන්නේ. සාමාන්‍යයෙන් අපි රටා යෙදීම සියල්ලම කරන්නේ බොඩි ටැග් එක ඇතුලේ. හරිද? ඒතර බොඩි ටැග් එක ඇතුලේ අපි රටා යෙදීමක් කරනකොට පැහැදිලිවම මතක තියාගන්න මේකේ තියෙන කාරණේ. මොකද්ද? බොඩි එක ඇතුලේ අපි බෑග්ග්‍රවුන්ඩ් කියන එකත් එක්ක තමයි මේ සියලුම දේවල් යොදන්නේ. බෑග්ග්‍රවුන්ඩ්. ඒ කියන්නේ බොඩි ටැග් එක ඇතුලේ අපි බෑග්ග්‍රවුන්ඩ් කියන නේද? ඒ කීවර්ඩ් එකක් යූස් කරනවා. හේතුව මේ අපේ ප්‍රොපර්ටිස් ටික ඇතුළත් කරද්දී. එහෙනම් මොන ප්‍රොපර්ටිද අපි කලර් එක ගමුකෝ. එතකොට ලියන්නේ කොහොමද? background underscore color. හරි. ඊට පස්සේ ඒකට ඉමේජ් එකක් දානකොට background underscore image. ඊට පස්සේ අපි ඒකේ පොසිෂන් එක වෙනස් කරද්දී background underscore position. හරිද? ඒ කියන්නේ ආරම්භක ස්ථානයේ හඳුන්වා දීම ඒ වගේ වැඩවලදී නේද? ඊට පස්සේ background එක අපි සාමාන්‍යයෙන් ඉමේජ් එකක් හරි මොනවා හරි නේද? කුඩා ප්‍රමාණයක් තියෙනකොට අපිට ඒක අර සයිස් එක අඩුයිනේ. එතකොට ඒක තනිකර පිටුවක පුරා ගන්න ගියොත් එහෙම ක්වොලිටි එක අඩු වෙනවා. ඒ නිසා අපිට ඔක පුළුවන් රිපීට් කරන්න. අන්න ඒ වගේ එකදී background repeat කියන එක දානවා. හරිද? ඒකත් ඉදලා තියෙන විදිය බලන්න නේද? background repeat ඒ විදිහට. එයාගේ values අපිට එක එක විදිහට දෙන්න පුළුවන්. බලන්න මේ දැන් මේ කතාව චුට්ටක් බලමු අපි. background color කිව්වහම මේකේ තේරුම හරිද? කිසියම් මූලිකාංගයකට පසුබිම් වර්ණයක් සැකසනවා. ඒ කියන්නේ අපි දෙන්න යන්නේ මේ පසුබිම් වර්ණයක්. හරිද? background එකට වර්ණයක් දෙන්න යනවා. හරි. ඒකට තමයි. ඊට පස්සේ පසුබිම් පින්තූරයක් ඇතුළත් කරද්දී background image, පසුබිම් පින්තූරයේ ආරම්භක ස්ථානය හඳුන්වා දෙනකොට background position, ඊට පස්සේ අවසානික පසුබිම් පින්තූරයේ ප්‍රමාණය කුඩා වෙනකොට
එය පුනරාවර්තනය කරන්න තමයි අපි background repeat කියන එක use කරන්නේ. හරි. මම හිතනවා ගැටලුවක් නැහැ කියලා. ඔය ටිකම යෙදිලා තියෙන විදිය බලන්නකෝ. දැන් ඔය ඔක්කොම අපි ඔය කලින් කතා කරපු ටික ඔක්කොම attribute ටිකන්නේ. ඒ attribute වලට values එහෙම වැටුණාට පස්සේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. පල්ලෙහා තියෙන example එකක් සම්පූර්ණයෙන් එක බලන්න පුළුවන්. පැහැදිලිව දාලා තියෙනවා කොහොමද? example දාලා තියෙනවා body tag එක තමයි අපි use කරේ අපි කිව්වා මෙතනත් මේ body tag එක තමයි use කරන්නේ. ඉතින් body tag එක දාලා background color එක red කියලා දීලා තිනවා. background image එකේ මේ URL කියලා දීලා තමයි මම මෙතනදී image එකේ නම දාලා තියෙන්නේ. ඒක අර යොදා ගන්න විදිහ URL කියලා දෙන්න. URL කියලා දීලා image එකේ නම දෙන්න. එයාගේ මේ data type එකත් එක්කම PNG හරි JPG හරි එහෙම දෙන්න. හරි. ඊට පස්සේ background position එක මේක right top නේද? ඒ කියන්නේ අපි කියන දකුණු අත පැත්තේ ඉහළින්ම වගේ. right top කියලා දාලා තියෙන එකයි. හරි. ඊට පස්සේ background එක repeating no repeat කියන්නේ නැවත නැවත දෙන්න එපා කියන එක දාලා තිනවා. repeat නම් අපිට yes repeat කියලා repeat එකක් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ විදිහට ඔන්න ක්‍රියාත්මක වෙලා හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ අපිට text වලට අදාළ properties ටිකක් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ දැන් අපි පාඨයන් එහෙම දානකොට නේද? ඒ කියන්නේ අක්ෂරමය දේවල් දානකොට ඒ වගේ අපිට ගුණාංග ටිකක් අපිට අවශ්‍යයි දැනගන්න. ඒ නිසා ඔන්න ටෙක්ස්ට් වලට අදාළව කීපයක් අපි කතා කරමු. හරි. කල එක ගත්තොත් නම් වචනවලට පැහැයක් නේද? වචනවලට අපිට වර්ණයක් දෙන්න නම් කෙලින්ම color red කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අකුරු හෝ නේද? ඒ කියන්නේ වචනවල එකලි කිරීම. ඒ කියන්නේ යාගේ alignment එකට text alignment කියලා දෙන්න වෙනවා. text alignment කියලා දීලා center හරි top හරි down හරි left හරි right හරි ඕන එකක් දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ සෑම වචනයකටම ඉහලින් ඉරක් අඳින්න ඕන නම් නේද? අපිට ඒකට කියන්නේ මේ decoration text decoration කියන එක අපි use කරන්න පුළුවන්. text decoration කියන එක use කරලා අපි ඒකට overline කියලා දෙන්න පුළුවන්. එතකොට සෑම වචනයකට ඉහලින් ඉරක් අඳිනවා. එතකොට මේකට අදාළව තියෙනවා values ඉතින් අපිට ගන්න පුළුවන් overline එක විතරක් නෙමෙයි. තවත් අපිට අවශ්‍යතාවය මත දැන් මේක ඉහලින් ඉරක් අඳින්න පුළුවන්. අන්ඩර්ලයින් කියලා දාලා යටින් ඉරක් අඳින්න පුළුවන්. ඒ විදිහට අපිට ඩෙකොරේෂන්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆෝර්ම් එක ඒ කියන්නේ කොහොමද මේකේ වචනවල අකුරු වල නේද විශාලත්ව නැත්නම් අපි ඔය කියනවා හැඩතල ඒ දේවල් සකස් කරන්න ට්‍රාන්ස්ෆෝර්ම් වෙන්නේ කොහොමද කියලා මේක නම් දාලා තියෙනවා කැපිටලයිස් කියලා. ඒ කියන්නේ සෑම වචනයකම මුල් අකුර කැපිටල් කරන්න කියලා. දැන් උදාහරණයක් අපි හිතමුකෝ මොකක් හරි නේද? ශ්‍රී ලංකා කියලා. එතකොට ශ්‍රී කියන්නේ එක වචනයක් ලංකා කියන්නේ එක වචනයක් වුණාම S අකුර කැපිටල් කරලා දෙවනි වචනේ L අකුර කැපිටල් කරන්න. අන්න එහෙම. එතකොට කැපිටලයිස් කියන එක අපිට යූස් කරන්න පුළුවන්. හරි. ඊළඟට ටෙක්ස්ට් ඉන්ඩෙන්ට් එක ඒ කියන්නේ පාඨයන්ගේ ආරම්භක ඒ අක්ෂරයේ පික්සල් ලගේ අපිට ඕන පරිදි වෙනස් කරන්න පුළුවන්. ඔයා දැකලා ඇති ඔය පත්තරවල එහෙම තියෙනව නේද මේ මොන හරි ඡේදයක් පටන් ගන්නකොටම පටන් ගන්න අකුර එන ලොකුයි. ලොකු අකුරකින් පටන් ගන්නවානේ. ඔය දැකලා ඇති ගොඩක් කලාවට ඔය ඉන්ටර්නෙට් එකෙත් ඒ වගේ අවස්ථා දැකලා ඇති. වෙබ් පිටුවලත් එහෙම කරලා තියෙනවා. එහෙම කරන්නේ ටෙක්ස්ට් ඉන්ඩෙන්ට් එක ඔයාට අවශ්‍ය ගානට පික්සල් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට පළවෙනි අකුර විතරක් පළවෙනි නේද? ඒ ආරම්භක පික්සල් අගය විශාල අගයක් අපිට දීලා හදා ගන්න පුළුවන් ඒක. අවශ්‍ය පරිදි. ඊට පස්සේ වචන අතර පරතරය ඒ වගේ ඒවට අපි ගන්න ටෙක්ස්ට් ස්පේසින් කියන එක ඒකත් අපිට පික්සල් අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි මේ අවසානයේටම පාවිච්චි කරලා තියෙන්නේ. කියන්නේ වචන අතර කොහොම පරතරයක්ද වචනෙන් වචනේ තියෙන්න ඕනේ කියලා. හරි. ඕකේ. මම හිතනවා මේ ටික අවුලක් නැහැ කියලා. ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒව පුතේ highlight කරගන්න සහ ඒ ටික චුට්ටක් මාක් කරගන්න. එතකොට ඔයාලට අදහසක් තියෙනවනේ කොහොමද මේ වැඩේ ටික වෙන්නේ කියලා. හරි. හරි. දැනට මේ කතා කරපු ටික පැහැදිලිද? අවුලක් නැද්ද? මම චුට්ටක් විටෙන් විට පොඩ්ඩක් අහන්නම්. මොකද මේ කනෙක්ෂන් වල පොඩි පොඩි දෝෂ ඇති වුණොත් එහෙම දිගටම ඇහෙන්නේ නැතුව ගියොත් ගැටලුවක්නේ. ඒ නිසා පොඩ්ඩක් මට කියන්න දැනට මේ කතා කරපු ටික පැහැදිලිද? ඒ කියන්නේ පැහැදිලි නැති කොටසක් තියෙනවා නම් මට කියන්න මම ආපස්සට ගිහිල්ලා ඒ කොටස නැවත පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. එහෙම ගැටලුවක් නැහැ අපිට. පොඩ්ඩක් කියන්න මේ කරපු කොටස පැහැදිලිද කියලා. පැහැදිලිද කියලා පොඩ්ඩක් කියන්න පුතේ පොඩි මෙසේජ් එකක් දාලා හරි. මොකද එතකොට මට ඉස්සරහට ගෙනියන්න වැඩේ ලේසි. හරි.
චුට්ටක් බලන්න මේ ඔයාලට දැන් මෙහෙම කතා කරගෙන යනකොට සමහර දේවල් ඉතින් අර දැන් මං ඔයාලට පැහැදිලි ඇති කියලා හිතාගෙන ඉස්සරහට යනවානේ. එතකොට ඔයාලට තව දේවල් ටිකක් දැනගන්න එහෙම ඕනි නම් ගැටලුවක් නැහැ අහන්න. ඔයාලට කතා කරන්නත් පුළුවන් ඈ මයික් එක ඔන් කරලා කතා කරන්න. එහෙම කිසි ගැටලුවක් නැහැ. ඔයාලට අර එහෙම මොකක් හරි මේ ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැති මොන හරි ප්‍රශ්නයක් එනවා නම් මේ අහන්න. කිසි ගැටලුවක් නැහැ මැසේජ් එකක් හරි දාන්න නැත්නම් කතා කරලා අහන්න. ඒක මට ඩිස්ටර්බ් එකක් නෙමෙයි. ඔයාලා මොන හරි තියෙනවා නම් කතා කරලා අහන්න. හරි. හරි. බලන්න මේ සමහර වෙලාවට ওই සිග්නල් එන ගැටලුව ආවොත් පොඩ්ඩක් කියන්න. ඇහුන් නැත්නම් හරි තේරුම් නැත්නම් හරි තිබ්බොත් මම ආයි පාරක් කියන්නම්. හරි. ඕකේ. එහෙනම් අපි ඉස්සරහට යමුනේ. ප්‍රශ්නයක් නැහැනේ. හරි. ඊට පස්සේ තියෙනවා මේ අක්ෂරවල ගුණාංග කියලා. දැන් ඇත්තට මේවා අපි එකින් එක කතා කරලා තියෙනවා. නැති දේවල් නෙමෙයි. නමුත් අර පොඩ්ඩක් අර දැනගෙන එක තැනකදී ඒ ටික ඔක්කොම කතා කරන එක හොඳයි කියලා හිතුන නිසා මම මෙහෙම එකක් දැම්මේ ටියුට් එකේ. හරි. අක්ෂරවල ගුණාංග ටික බලන්නකෝ. අපි මේ ෆොන්ට් සයිස්, ෆොන්ට් ෆැමිලි, ෆොන්ට් වෙයිට් නේද? ෆොන්ට් ස්ටයිල් ඔය ටික කතා කරලා තියෙනවා නැතුව නෙමෙයි. හරි. එහෙනම් බලන්න මෙහෙම. මේ තියෙන්නේ මෙතන මෙන්න මේ සෙට් එකේම ඔයා දන්නවා මේ මොනවද? මේවට කියන්නේ අපි ප්‍රොපර්ටිස් ටික, ගුණාංග ටික. එහෙම නැත්නම් අපි ඇට්‍රිබියුට් කියන්නේ. ඊට පස්සේ මෙතන මේ සෙට් එකම මොකද්ද? මේ සෙට් එකම වැලියුස් ටික. එතකොට මේ මම අරන් තියෙන්නේ ෆොන්ට්ස් වලට අදාළව. ඒ කියන්නේ මේ අක්ෂරමය දේවල් වලට අදාළව නේද? අක්ෂර වලට අදාළ ගුණාංග ටික. ෆොන්ට් සයිස් එක මෙතන මන් දීලා දෙනවා 18යි පික්සල්. ඔයාලට කැමති අගයන් එහෙම දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ෆොන්ට් ෆැමිලි එක ඒ කියන්නේ මේකේ අර අපි සාමාන්‍ය HTML වල නම් අපි කියන්නේ ෆොන්ට් ෆේස් කියලා. ඔන්න ඕක. ෆොන්ට් ෆේස් එක කියන්නේ ෆොන්ට් එකේ වර්ගය. නේද? නැත්නම් මේක ෆොන්ට් ෆැමිලි කියලා නම් තියෙන ඒරියල් නේද? ඊට පස්සේ බින්දුමති හෙලක් නේද? ඔය තියෙන තව එක එක જાතියව තියෙන්නේ. අපි දන්න FM දෙරණ FM නේද? බින්දුමති. ඊට පස්සේ ස්කෝලේ පොත ඔය වගේව ගන්න පුළුවන්. ඊට පස්සේ ෆොන්ට් වෙයිට් එකට නේද? ෆොන්ට් වෙයිට් එක ගත්තාම මෙතන නම් බෝල්ඩ් කියලා දීලා තියෙන්නේ. එතකනදී වෙන්නේ අර හයිලයිට් වෙන එකක්. ඒ කියන්නේ ඇත්තටම තද පැහැගැන්වීමක් තමයි වෙන්නේ. හයිලයිට් නෙමෙයි තද පැහැගැන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතනදී අපිට ස්ටයිල් එකට ඉටලික් මම දාගෙන තියෙනවා ස්ටයිල් එකක්. ඒ කියන්නේ අලකුරු කිරීමක් වගේ නේද? ඒ වගේ දෙයක් නිසා අපිට මේව එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය බෝල්ට් එකත් එක්ක අපිට අර බෝල්ට් කියන එක ගොඩක් ලාට ස්ට්‍රෝන් ටැග් එකත් එක්ක තමයි යෙදුනේ. ස්ට්‍රෝන් ටැග් එක තමයි HTML අපි පාවිච්චි කරන්නේ වර්තමානයේ. හරි. ඕක ගැන තමයි චුට්ටක් ඔය ෆොන්ට් වල තියෙන ගුණාංග ටිකක්. හරි. එතනින් එහාට ඊට පස්සේ අපි ගමු වගු වලට අදාළ ගුණාංග ටික. වගු ගැන කතා කරද්දිනුත් අපි ගොඩක් දේවල් කතා කරා. නමුත් වගු වල තියෙන තව පොඩි පොඩි දේවල් ටිකක් අපි කතා කරගෙන යමු. හරි. වගු වලට විශේෂයෙන්ම අපි දන්නවා බෝඩර් එකක් දාන්න ඕනේ. මොකද බෝඩර් එකක් දැම්මේ නැත්නම් වගුවක් බව හරියට පැහැදිලිව පේන්නේ නැති නිසා. එතකොට අපි වගුවකට බෝඩර් එකක් එකතු කරද්දී අපිට පුළුවන් බෝඩර් නේද? කොලැප්ස් කියලා දීලා මේ විදිහට අපිට බෝඩර් එකක් ඇඩ් කරන්න. බෝඩර් එකේ සයිස් අරම නම් වෙනස් කරගන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැතුව බෝඩර් එකක් එකතු කරන්න තමයි මේ normal code එක අපි use කරන්නේ. ඊට පස්සේ බෝඩර් එකේ තියෙන සයිස් එක අපිට අවශ්‍ය පරිදි වෙනස් කරන්න නම් බෝඩර් කියලා දීලා ඔයාලට පික්සල් වලින් දෙන්නත් පුළුවන්. මෙතන මම 2යි පික්සල් 3යි පික්සල් එහෙම දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ වගුවේ තියෙන width එකයි ඊට පස්සේ height එකයි අපිට ඕනි පරිදි වෙනස් කරගන්න පුළුවන්. ඒකත් පික්සල් වලින් දෙන්නත් පුළුවන් percentage වලින් දෙන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද? percentage වලින් දෙනකොට මේ අපේ page එක web page එකත් එක්ක තමයි සලකන්නේ. පික්සල් වලින් දෙනකොට නම් ඒ උස අවශ්‍ය පරිදි හෝ පළල අවශ්‍ය පරිදි පික්සල් වලින් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ පැහැදිලිව දක්වලා තියෙන එකයි. මේ දක්වලා තියෙන්නේ percentage එක. ඒ කියන්නේ මුළු පිටුවෙන් කොච්චරක්ද පළල අන්න ඒක. මුළු පිටුවෙන් 75ක් 25ක් එහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ පික්සල් වලින් උස. පික්සල් 100ක උස 150ක උස එහෙම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ පැඩින් ගන්නකොට සෙල් පැඩින් එකක් ගැන තමයි මේ කතා කරන්නේ. සෙල් එක තියෙන නේද ඒ පරතරය අපි පැඩින් එකක් කියලා කියනවා. එතකොට සෙල් එකක් කියන්නේ අපි දන්නවනේ වගුවක තියෙන මේ දත් ඇතුළත් කරන්න භාවිතා කරන කොටුවකට තමයි අපි සෙල් එකක් කියන්නේ. ඒ සෙල් එකක් අතර සෙල් කීපයක් අතර දෙකක් ගමුකුනේ. දෙකක් අතර තියෙන පරතරය තමයි අපි සෙල් පැඩින් එකක් කියලා කියන්නේ. හරි. ඊළඟට ටෙක්ස්ට් අලයින් එකක් තියෙනවා. ඒ කියන්නේ අක්ෂර එකලි කිරීම. ඒක අපිට දන්නවා අපි මේ වෙනකොට එකලි කරන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. සෙන්ටර් තියෙනවා, টොප් තියෙනවා, ඩවුන් තියෙනවා, ලෙෆ්ට් තියෙනවා, රයිට් තියෙනවා නේද? ඕන එකක් අපිට ගන්න පුළුවන්. සමහරවිට රයිට් টොප් කියලා ගන්න පුළුවන්. ඒ වගේම left top කියලා ගන්න පුළුවන්, left down කියලා ගන්න පුළුවන්, right down කියලා ගන්න එහෙමත් පුළුවන් ඈ. හරි. ඊට පස්සේ අපි ටෙක්ස්ට් එකේ color එක මෙතන normally 9න් දීලා තිනවා red කියලා.
ඕක ඕනනම් ඔයාට එක එක විදිහට යූස් කරන්න පුළුවන්. R ඔව් අර RGB කලර්ස් විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවද හෙක්සාඩෙසිබල් විදිහට දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැත. හරි. හරි. ඔය විදිහට අපිට සාමාන්‍යයෙන් CSS වල මූලික කාරණා ටික කතා කරගෙන යන්න පුළුවන්. හරි. එතනින් එහාට මෙන්න මෙතන 10 වෙනි නිපුණතාවයේ විදිහට දැන් අපි CSS කතා කරා ගොඩක් කාරණා. ඒතර මේවා චුට්ටක් මතක තියාගන්න. මොකද සමහර තැන්වල ඔය හිස් තැන් පෙරවීම වලදී ඊට පස්සේ ගොඩක් ලාට MCQ පේපර් එකේ අහන ප්‍රශ්නවලදී විහුවගත එකේදී CSS ටිකක් වැදගත්. ටිකක් නෙමෙයි ගොඩක් වැදගත් ওই කාරණා අපිට අවශ්‍යයි. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස වෙබ් ඕතරින් ටූල්ස් ගැන කතා කරමු. ඔකට කියනවා වෙබ් සම්පාදක මෙවලම් කියලා. නේද? ප්‍රධාන වශයෙන් අපි මෙතනදී වෙබ් සම්පාදක මෙවලම් තුනක් ගැන පොඩි හැඳින්වීමක් කරලා අපි එකක් ගැන ඒක ඉන්ස්ටෝල් කරන තැන ඉඳලා ඒ දේවල් ගැන ටට්ටක් ගාලා පොඩි වැඩ ටිකක් අපි කරමු බලමු. හරි. වෙබ් සම්පාදක මෙවලමක් විදිහට අපිට ඒ කියන්නේ ඕතරින් ටූල්ස් විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රධානම එකක් තියෙනවා Dreamweaver තියෙනවා front page තියෙනවා Blue Griffin කියලා තියෙනවා. හරිද? එතනින් මේ Dreamweaver නම් මම වැඩ කරලා තියෙනවා ඒක හොඳ software එකක්. ඉස්සර නම් මුදල් ගෙවීමකින් තොරව ලබා ගන්න පුළුවන්කම තිබ්බා. මං හිතන්නේ වර්තමානයේ නම් එහෙම ෆ්‍රීලි දෙන්නේ නැතුව ඇති. දුන්නත් දෙන්නේ මං හිතන්නේ ට්‍රයල් එකක් දෙන්නේ. ෆුල් එක ගන්න නම් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ෆ්‍රන්ට් පේජ් එක නම් සාමාන්‍යයෙන් අවුලක් නැහැ ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් පොඩි software එකක්. මෙන්න මේ Blue Griffin කියලා එකක් තියෙනවා. මේක ඇත්තටම මේ අවුලක් නැහැ. මුදල් ගෙවීමකින් තොරව භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ ගොඩක් කට්ටිය මේ Blue Griffin වලිනුත් වෙබ් පිටු සම්පාදනය කරන්න මේ කිරීම සිද්ධ කරනවා. හේතුව මුදල් ගෙවීමකින් නැතුව සරලව මේ වැඩේ කරන්න පුළුවන්. හරි. එතකොට අපි අපේ සිලබස් එකෙත් අපි පාවිච්චි කරන්නේ මේ Blue Griffin කියන එක. හේතුව මේක ඇත්තටම නොමිලේ භාවිතා කළ හැකි මෘදුකාංගයක් වීම සහ අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගෙන පොඩි වෙබ්සයිට් එකක් නේද? නැත්නම් අපි කියනවා පොඩි software එකක් නේද? වීම නිසා අපි මේක පාවිච්චි කරනවා. එතකොට Blue Griffin ගැන මෙතන දාලා තියෙනවා මේ නොමිලේ භාවිතා කළ හැකි මෘදුකාංගයකි. අන්තර්ජාලය තුළ බොහෝමයක් සම්පාදක මෙවලම් ඇති අතර ඒවායින් බොහෝමයක් නේද? මුදල් ගෙවා ලබා ගත යුතුයි. Blue Griffin වෙබ් සම්පාදක මෙවලම HTML5 සඳහා භාවිතා කළ හැකියි. මොකද දැන් අපි use කරන්නේ HTML5. ඒ නිසා අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. හරි. එතකොට සම්පාදක මෙවලම් අපිට අවශ්‍ය වන්නේ ඇයි? අපි සාමාන්‍යයෙන් මුදේ හાર્ඩ් කෝඩ් කරන්න ගියොත් ඒ කියන්නේ අපි මොකක් හරි නෝට්පෑඩ් එක හරි නෝට්පෑඩ් ප්ලස් ප්ලස් හරි කරලා හරි මුල ඉඳලා අග වෙනකල්ම කෝඩ් කරගන්න ගියොත් ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මොකද වෙබ් පිටුවක් ගත්තාම කේතපේලි කොච්චරක් තියෙයිද? අති විශාල ප්‍රමාණයක් තියෙනවා. නේද? එතකොට ඒවා ලියන්න එතනදී CSS කේත ලියන්න ඊට පස්සේ PHP වගේ දේවල් කනෙක්ට් කරන්න ගන්දින් database කනෙක්ට් කරන්න ගන්දින් කොච්චර කෝඩ්ස් ප්‍රමාණයක් ලියන්න වෙයිද? ඒක නිකන් හાર્ඩ් කෝඩ් කරන එක ලේසි නෑ. ගොඩක් අමාරුයි. ඒතර වෙන්න පුළුවන් නේද? වැරදීම් සහ අපහසුතාවයන් ගොඩක් වැඩි. ඒ නිසා අපිට මේ වගේ වෙබ් පාදක නැත්නම් වෙබ් සම්පාදක මෙවලමක් පාවිච්චි කරපුවාම ඒ ඕතරින් ටූල් එක හරහා අපිට අපේ වැඩ කොටස් ටික පැහැදිලිව කරගෙන යන්න සහ ඉක්මනින් කරගෙන යන්න නිරවද්‍යව කරගෙන යන අවස්ථාව හම්බ වෙනවා. හරි. එහෙනම් Blue Griffin අපි පොඩ්ඩක් කොහොමද පාවිච්චි කරන්නේ සහ මේක බාගත කරගෙන වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා චුට්ටක් අපි බලමු. මෙතන මේ Blue Griffin වල 1.7.2 කියන මේ ඩවුන්ලෝඩින් එක තමයි අරන් තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. දැන් වර්තමානයේ නම් ගොඩක් අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. අපිට ඒවා යූස් කරන්න පුළුවන්. ඒතර Blue Griffin එක අපි ඩවුන්ලෝඩ් කරගත්තොත් නේද? අපිට මේ විදිහට ඩවුන්ලෝඩින් විදිහත් එක්ක මම පෙන්නන්නම්. මම ඩවුන්ලෝඩ් කරලත් ඔයාලට පෙන්නන්නම් එකපාරක්. දැනට අපි පොඩ්ඩක් මේ ඩවුන්ලෝඩ් කරද්දි මම ගත්ත ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් පොඩ්ඩක් බලමුනේ. ඒතර ඔයා ඩවුන්ලෝඩින් දෙන්න. ඩවුන්ලෝඩින් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට Blue Griffin වල බොහොම පොඩි මෙගාබයිට් 23ක් නේද? දැන් නම් ඊට වැඩි චුට්ටක් වැඩි ඇති ෆයිල් එක. ෆයිල් සයිස් එක නේද? අප්ඩේට් එහෙමත් ඇවිල්ලා ඇති. ඒත් එක්ක මේ කොහොමද මෙගාබයිට් 50ක් විතර වෙයි. හරිද? ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා මහ ලොකු දෙයක් නැහැ ඉන්ස්ටෝල් කරගන්න. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ස්ථාපනය කළ පසු නේද? වැඩ පිටුව. මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ. මේකේ ඔයාලට පේනවාද මේ මෙතන පොඩි මේ යට පොඩි ටැබ්ස් දෙකක් වගේ තියෙනවා. පොඩි නිකන් ක්ලික් කරන්න පුළුවන් නේද? ටැබ්ස් දෙකක් වගේ තියෙනවා. හරිද? මම ඒ ගැන පොඩ්ඩක් කියන්නම් ඉස්සරහට.
මේකෙන් තමයි source code එකයි ඊට පස්සේ ඔයාට වැඩ පිටුවයි පෙන්වන්නේ. source code එක කියන්නේ ඔයා මෙතන buttons add කරන්න පුළුවන්, images දාන්න පුළුවන්, link හදන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. ඒ කරන ඒවාට දාලා source code එක තියෙනවනේ. ඒ කියන්නේ HTML, CSS, PHP මේ source code එක. ඒක බලන්නයි ඒ වගේම වැඩ පිටුවට යන්නයි මේ දෙකට තමයි ওই බටන් දෙක තියෙන්නේ. අපි ඉස්සරහට බලමු. කොහමද මේ විදිහට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේක හදා ගන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ more option කියන එක මෙතන තියෙනවා more option කියලා එකක් තියෙනවා. මෙන්න මේ පොඩි point එකක් මම පෙන්නන්න. ඒක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ හරිද? ඒ කියන්නේ මේ document type එක දැන් මේ more option ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. මේ වගේ window එකක් එනවා. හරිද? මෙන්න මේ වගේ window එකක්. මම පෙන්නන්න. මෙන්න මේ වගේ window එකක් එනවා. more option එක ක්ලික් කරාට පස්සේ. ඔයාලට තියෙන මේ window එකේ මෙන්න මේකේ type එක HTML4, XHTML, XHTML 1.1 එහෙම තියෙනවානේ. ඔයා ඒකේ HTML5 කියන එක දාගන්න. හරිද? 5 කියන එක දාගන්න. හරි. ඊට පස්සේ character set එක මෙන්න මෙතන තියෙනවා. character set කියලා එකක්. පේනව නේද ඔයාලට? මෙන්න මේ character set කියන එකේ හරිද? select කරගන්න Unicode UTF-8 කියන එක. මොකද්ද Unicode UTF-8 කියන එක select කරන්න. ඒක පුළුවන් අර arrows වලින් ගිහිල්ලා ඔයාට ඒක select කරගන්න පුළුවන්. හරි. ඔය දෙක හදාගත්තට පස්සේ මේ මම ඒ යන විදිහත් එක්කම දාලා තියෙන්නේ මේ. ඒක මේ පැහැදිලිව පේන්නේ නැතුව ඇති පොඩිවට පේන්නේ. නමුත් ඔයාට ඒක කරගෙන යද්දී select කරගන්න පුළුවන්. මේකේ තව තියෙනවා මේ 8 එකනේ ගන්න කියලා මම මෙතන කිව්වේ. මේ අපි ඉංග්‍රීසියෙන් කරන නිසා ඔයාට සිංහල සහ වෙනත් දේවලුත් ඇඩ් කරගන්න අවශ්‍ය නම් අපේ වෙබ් පිටුවට මේකෙදි වා UTF-16 කියන එක යූස් කරන්න. මේ කියන්නේ UTF-16 කියන එක ගන්න. එතකොට ඔයාට නේද අනික් Unicode support ටිකත් හම්බ වෙනවා. ඒ කියන්නේ සිංහල දෙමළ වගේ භාෂාවන්ද භාවිතා කරන්න පුළුවන් වෙනවා. හරි. එතකොට මම මේ නිකන් හදපු එකක් මේක වැඩ කරපු එකක් ගන්න තියෙන්නේ. මම ICT කියලා ඉමේජ් එකක් ඇඩ් කරලා මම මේ පොඩිවට ICT කියලා තව නේද මේ දෙයක් ඇතුළත් කරලා තියෙනවා. පොඩි වචන සෙට් එකක් එහෙම ඇතුළත් කරලා තියෙනවා. බලන්න ඒකට අදාළව මේක තමයි වැඩ පිටුව. වැඩ පිටුව තුල අපි කරපු දේවල් ටික අපිට පෙන්වන විදිය මෙහෙම. හරිද? මම ඒකෙම කෝඩ් එක බලන්න මම මේ කෝඩ් සෙටින් එකට ගිහිල්ලා තියෙනවා. බලන්න ඒකෙන් මෙන්න මේ විදිහට කෝඩ් එක ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. මම මේ කිසි දෙයක් ටයිප් කරන්න අවශ්‍ය නැහැ. නේද? ඒකනේ අපි කියන්නේ වෙබ් ඕතරින් ටූල් එකකින් වෙන්න දේ නේද? අපිට තියෙන්නේ මේ දේවල් ඇඩ් කර කර යන්න විතරයි. එතකොට ඔටෝමැටිකලි මොකද වෙන්නේ? කෝඩ් එක ජෙනරේට් වෙනවා. හරි. ඊට පස්සේ ඒක රන් කරද්දී මෙන්න මෙතන තියෙනවා රන් කිරීම සඳහා මේ previous නේද? in browser කියලා කොටසක් තියෙනවා. මෙන්න මේක ලෝගෝ ගෝලිය වගේ කොටසක් තියෙන්නේ. අන්න එතනදී අපි මේක browse කරන්න ඕනේ. එතනදී මේක මේ අදාළ කරන වෙබ් බ්‍රවුසර් එක සිලෙක්ට් කරන්න තියෙනවා අපිට. ඒක සිලෙක්ට් කරගෙන අපිට මේක බ්‍රවුසින් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒතකොට හරි ලේසි. ඒ අවශ්‍ය විදිහට අපිට බ්‍රවුස් කරන්න පුළුවන්. මේ මම ඉමේජ් එකකුත් දාලා පොඩි ටේබල් නේද? ටිකකුත් නැත්නම් ටේබල් එකකට පොඩි ඩීටේල් ටිකකුත් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි වෙබ් පිටුව තුල අපිට ඒක දැర్శණය වෙන්නේ. මේ මම බ්‍රවුස් කරාට පස්සේ පෙන්නපු විදිහේ විස්තරය. හරි. ඕකේ. ඊට පස්සේ මම මේ පොඩි කොටස ගැන කතා කරන්නම්. මම අර කිව්වේ source code එක පෙන්වන තැනයි ඊට පස්සේ අපි නේද අපේ වැඩ පිටුව තුල අපි වැඩ කරන තැන පෙන්වන එකයි. ඔව්. මෙන්න මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒක මම චුට්ටක් විශාල කරලා මෙතන අරන් තියෙනවා. මෙන්න මේ චූටියට තිබ්බ කොටස මෙතන විශාල කරපුවාම මෙන්න මේ විදිහටයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? WY හරිද? ඊට පස්සේ SWYG කියලා. ඒ කියන්නේ මොකද්ද? What you seen, what you get. හරිද? ඕක තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාට නේද කොහොමද බලන්න ඕනේ නැත්නම් ඔයාට කොහොමද ඒක පේන්න ඕනේ ඒ විදිහට තමයි තියෙන්නේ. හැබැයි source code එකේ තියෙන්නේ එයාට අදාළව කේත කොටස. මේ source එකේ තියෙන්නේ කේත කොටස. හැබැයි මේකෙදි තියෙන්නේ ඔයා ඒ හදපු විදියම ඔයාට පෙන්වන විදිය. ඒ කියන්නේ තනිකරම ඔයා මේක හදනවනේ buttons දාලා නම්මනම් දාලා හදනවනේ. ඒක ඔයාට ඩිස්ප්ලේ වෙන්නේ මේ විදියටමයි. නේද? ඔයාට පේන විදිහම තමයි ඔයාට ඉදිරිපත් වෙන්නේ. ඔය කියන අදහස් තමයි මෙතන කියන්නේ. ඒතර මේකේ ඇත්තටම කියන්නේ මෙතන තමයි ඔබ්ජෙක්ට් ක්‍රියේට් වෙන්න තැන තියෙන්නේ. ඔයා දාන දේවල් ටික ඔක්කොම ඔයාට ඒ විදිහට පෙන්නනවා. සහ සෝස් එකේ තමයි ඒකේ කෝඩ් එක ජෙනරේට් වෙන්නේ. මොකද සමහර අවස්ථාවල කෝඩ් එක ජෙනරේට් වුණාට පස්සේ අපිට කෝඩ් එකත් වෙනස් කරගන්න අවස්ථාව දෙනවා. හරි. අපි චුට්ටක් ඕක ඩවුන්ලෝඩ් කරගන්න සහ ඒ දේවල් වලට පොඩ්ඩක් බලමුද? මොකද ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ PHP කොටසට.
ඒ නිසා අපි ඒක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරන්න යමු. ඩවුන්ලෝඩ් කරලා අපි මේ වැඩේ පොඩ්ඩක් බලමුනේ. මේ වැඩේ කරොත් හොඳයි කියලා හිතෙනවා. හරි. ඕකේ. එහෙනම් අපි අ, පොඩ්ඩක් බලමුද? මම පොඩ්ඩක් ෂෙයා කරන එක මෙතනින් ස්ටොප් කරලා මට විනාඩියක් දෙන්න. මම සයිට් එකට ගිහිල්ලා ඒක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරන ගන්න විදිහේ පොඩ්ඩක් බලමු. නේ. බලන්න. පැහැදිලි නේද? ඔයාලට පේනව නේද? එතකොට මේක බ්ලූග්‍රිෆන් එක මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. එතනදී අර අපි කියපු දේවල් ටික මෙතන මේ බටන් දෙකට අමතරව මේ වර්තමානයේ දැන් මේ මම අර කලින් වර්ෂන් එකක තමයි මම අර ඔයාලට ස්ක්‍රීන්ෂොට්ස් දාලා තිබ්බේ. දැන් එකේ මේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි WYSI WYJ කියන මේ G කියන එකයි source එකයි print preview එකකුත් බලා ගන්න පුළුවන් දැන්. කලින් අර දෙක විතරනේ තිබ්බේ. අමතර පොඩි කාරණේකුත් තියෙනවා ඉතින්. නේද? අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. හරි. අර විදිහට අපි බැලුවොත් මේකේ මේ more option එක තියෙනවා බලන්න. මේ more option එකට ගියාට පස්සේ අර ටික හැමම තියෙනවා. මේකේ නම් automatically HTML5 එකයි මේ Unicode UTF-8 කියන එකයි select වෙලා තියෙනවා. ඔයාලට select වෙලා තිබෙන්නේ නැත්නම් හදාගන්න. ගොඩක් වෙලාවට select වෙලා තියෙයි. බැරි වෙලාවක් නැති වුණොත් හදාගන්න. ඔයාට අර 16 එකට යන්න ඕන නම් මෙතනින් වෙනස් කරලා යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මේකෙ මේ තව එහෙට මෙහෙට ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් ටික ඔයාලට හදාගන්න පුළුවන්. මේක මේ ඔයාලට ෂෙයා වෙලා නේද තියෙන්නේ පේනව නේද? මේ බ්ලූ ග්‍රිෆන් එක මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. ඔයාලට අවශ්‍ය පරිදි මේක වෙනස් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඩිෆෝල්ට්ලි මේ තියෙන එක පාවිච්චි කරනවා. මේක මම ඉංග්‍රීසි වලින් හදන්න යන්නේ. නිසා ගැටලුවක් නැහැ. හරි. ওই විදිහට පාවිච්චි කරලා ඔයා ඕකේ එක දෙන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. හරිද? දැන් මෙන්න ඕකේ දුන්නට පස්සේ අපිට ආවා. අපිට දැන් මේකේ අවශ්‍ය පරිදි අපිට අවශ්‍ය දේවල් ටික ඇඩ් කරන්න පුළුවන්. අපි හිතමු ටේබල් එකක් ඇඩ් කරනවා කියලා. මෙතන මේ උඩ ටේබල් කියලා තියෙන්නේ. එතෙන්ට යන්න. ඔයා ටේබල් එක ඉන්සර්ට් කරන්න යන්නේ. ඔන්න ටේබල් එකක් ඉන්සර්ට් කරනවා. එතනදී ඔයාට ඕනේ කොලම්ස් ගාන, ඊට පස්සේ ඔයාට ඕනේ රෝස් ගාන තීරණය කරන්න. තීරණය කරලා මේ විදිහට දෙන්න. අන්න ටේබල් එක ක්‍රියේට් වුණා. දැන් මේකේ අවශ්‍ය දේවල් එන්ටර් කරන්න පුළුවන් නේද? නේ? ඕනේ දෙයක් එන්ටර් කර කර යන්න පුළුවන්. නේ? ඔය විදිහට Tamanට අවශ්‍ය පරිදි ඔය විදිහට එන්ටර් කරගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි හිතමුකෝ මොනවා හරි ඉමේජ් එකක් දානවා කියලා. ඉමේජ් වලට යන්න නේද? ඒ ඉමේජ් එකක් Tamanට මගේ එකේ නම් ඉමේජස් නැතුව ඇති. ඉමේජස් වලට ගිහිල්ලා ඉමේජස් එහෙම අරගෙන දාගන්න පුළුවන්. මේ ස්ක්‍රීන්ෂොට්ස් වගේක් තියෙනවා නිකන් එහෙම. ඔයාලට ඒ ඕන එකක් ගන්න පුළුවන්. මම මෙතන මුකුත් දාන්න යන්නේ නැහැ. ඒ විදිහට ගන්න පුළුවන්. මොන මේ මියුසික් තියෙනවනේ මියුසික් ෆයිල් එකක්, ඔඩියෝ ෆයිල් එකක් නේද? මේ වීඩියෝ ෆයිල් එකක් නම් වීඩියෝ ෆයිල් එකක්. ඊට පස්සේ ලින්ක් එකක් නම් මේ ඔයාලට ඉන්සර්ට් කරන්න ඕන නම් ලින්ක්ස් ඕනනම් ඒ ලින්ක්ස් ඕන එකක් දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕනේ විදිහකට මේ දේවල් ටික පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොනවා හරි නේද? තව ටේබල් මොනවා හරි දාන්න ඕන නම් එහෙම දාගන්න පුළුවන්. මේ බෝල්ඩ් කරන ඒවා දැන් මොන හරි අපි ටයිප් කරා කියන්නකො. මේ ටික සිලෙක්ට් කරලා බෝල්ඩ් කරගන්න පුළුවන් මේ. ලේසි. ඊට පස්සේ ඒක ඉටලි කරන්න ඕන නම් මේ. ඊට පස්සේ අන්ඩර්ලයින් කරන්න ඕන නම් මේ. ඔය විදිහට Tamanට කැමති විදිහට දේවල් ඇඩ් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බ්‍රවුස් කරන්න නම් මේ මෙතෙන්ට යන්න. මේ තියෙන්නේ preview in browser කියලා තියෙන්නේ. එතනින් preview කරන්න. preview කරද්දී මේක පොඩි බුක්මාර්ක් එකක් දාන්න නම් දාලා හරි නේද? සේව් කරන්න මොකක් හරි එකක් දාන්න. ඊට පස්සේ ඔයා මේක HTML ෆයිල් එකක් විදිහට අපි සේව් කරමු කොහේ හරි. ඊට පස්සේ අපිට චූස් කරන්න තියෙන මොකෙන්ද කියලා නේද?
ඇප්ලිකේෂන් එක මෙතනින් දෙන්න තියෙනවා. ඇප්ලිකේෂන් එක දීලා අපිට ඕපන් කරන්න වෙනවා. ඇප්ලිකේෂන් එක මෙතනින් දෙන්න වෙනවා. මොකද ඇප්ලිකේෂන් එක මෙතන නැහැ. ඒ ඇප්ලිකේෂන් එක අරගෙන අපි එතන සෙට් කරා නම් මේක ප්ලේ කරගන්න පුළුවන්. හරිද? මේක අපිට ඕන විදිහට ඊට පස්සේ බ්‍රවුස් වෙනවා. අපි චුට්ටක් බලමු මම දාපු එක ඔන්න සේව් කරපු එක තියෙනවා. අපි ඒකෙන් ඕනනම් බලමු බ්‍රවුස් කරලා කොහොමද පෙන්වන්නේ කියලා. මේ තියෙන්නේ ඔයාට පෙන්නනවාද මේක පොඩ්ඩක් ඉන්න බලන්න ෂෙයා කරලා බලමු අපි. මේ තියෙන දැන් මම ඔය හදපු ටේබල් දෙක මතක ඇතිනේ. ඒ ටේබල් එක මෙන්න බ්‍රවුස් කරලා තියෙනවා. හරි. ඔය විදිහට අපිට නේද Blue Griffin වලින් ඕනේ තරම් pages හදාගෙන ඕනේ තරම් නේද වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පහසුකම් තියෙනවා. එතකොට මේ දේවල් එක්ක පහසුවෙන් අපිට වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වෙබ් පිටු යොදාගෙන වෙබ්සයිට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ආයෙත් යමු PHP කොටස කතා කරන්න. මට මේ Blue Griffin එක පෙන්වන්නයි ඕනේ උනේ. එතකොට ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් ඈ කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙනම් අපි යමු අපේ නෝට් එකට. හරි. PHP ලිපිගොනු ගැන කතා කරන්න PHP හැඳින්වීම අපි චුට්ටක් බලමු. highlight කරගන්න දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටික කරගමු. මෙහෙම තියෙනවා. PHP හැඳින්වීම. PHP යනු hypertext preprocessor කියන කාරණේ තමයි ඔය කියන්නේ. නේද? PHP කියන්නේ hypertext preprocessor කියන එක. එය වෙබ් යෙදුම් සංවර්ධනය සඳහා භාවිතා කරන විවෘත මූලාශ්‍රයක්. ඒක ඕපන් සෝස් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. හරිද? සහ සේවාදායක පාර්ශවයක්, ඒ කියන්නේ සර්වර් සයිට් වන අතර එය ස්ක්‍රිප්ටින් භාෂාවකි. ඒකට අපි කියන ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එක. අර JavaScript වගේ මේක මේ HTML CSS එක යූස් කරන ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එක තමයි PHP කියලා කියන්නේ. හරි. Windows, Linux, Mac වැනි විවිධ මෙහෙයුම් පද්ධති මත PHP ක්‍රියාත්මක වේ. එය අද භාවිතා කරන Apache සහ IIS වැනි සේවාදායකයන් සර්වර්ස් සමග අනුකූල වේ කියන්නේ ඒවත් එක්ක වැඩ කටයුතු කරනවා. හරිද? Apache එක්ක සහ IIS එක්ක. හරි. අපි බලමු අපි නම් ගොඩක් වර්තමානයේ Apache එක්ක තමයි වැඩ කරන්නේ. IIS එකත් යූස් කරන්න පුළුවන් හැම ගැටලුවක් නැහැ. අපි අද වැඩ කටයුතු කරද්දී අපි Apache server එකට අපි යූස් කරමු. ඒක තියෙන සේවාදායක දෙකක් අපි ඩවුන්ලෝඩ් කරගෙන අපි වැඩ ටික කරමු. හරි. මුලින්ම අපි මේ PHP ලිපිගොනු හැඳින්වීම කතා කරමු පොඩ්ඩක්. PHP ලිපිගොනු වල පාඨයන් HTML, CSS, JavaScript සහ PHP කේත ඇතුළත් විය හැකිය. ඒ කියන්නේ ඇත්තටම කියනවා මේ PHP ලිපිගොනු වල නේද පාඨයන් තියෙනවා. පාඨයන් කියන්නේ text item තියෙනවා. HTML වගේ tags item තියෙනවා. CSS වගේ cascade style sheets වගේ දේවල් තියෙනවා. සහ JavaScript වගේම PHP කේතේනොත් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ PHP ලිපිගොනුවක මේ ඔක්කොම ටික තියෙනවා කියලා කියනවා. PHP කේතය සේවාදායක ඒ කියන්නේ සර්වරේ ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵලය වෙබ් අතිරික්සුවකට යවනු ලබයි. මේක සර්වර් එකේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ප්‍රතිඵලය අපිට වෙබ් අතිරික්සුවක් කරා බලා ගන්න පුළුවන්. වෙබ් අතිරික්සුවක් කියන්නේ වෙබ් බ්‍රවුසර් එකේ. PHP ගොනුවල .php ලෙස තැන්පත් කිරීමේදී දිගුව ක්‍රියාත්මක කර ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එක දැන් ඔයා දන්නවා HTML වල නම් HT නේද HTML කියලා දාන්න පුළුවන් නැත්නම් නේද HTML නේද නැත්නම් HTL කියලා යූස් කරන්න පුළුවන් ඒ විදිහට පුළුවන් CSS වල නම් .csc කියලා පුළුවන් .css කියලා පුළුවන් ඒ වගේම PHP වල දැන් .php කියලා අපි සේව් කරන්දින් එක්ස්ටෙන්ෂන් එක භාවිතා කරනවා. හරි. ඊට පස්සේ අපි PHP install කිරීම ගැන කතා කරමු. ඒ කියන්නේ මේක ස්ථාපනය කරද්දී ප්‍රථමයෙන්ම Apache IIS වැනි සේවාදායකයක් ස්ථාපනය කරන්න. ඉන්පසු ඒ හරහා PHP ස්ථාපනය කරන්න. පසුව MySQL වැනි දත්ත සමුදායක් ස්ථාපනය කරන්න. අන්න ඔහොම කියනවා. මුලින්ම කරන්නේ මොකද්ද අපි? සේවාදායකයක් ස්ථාපනය කරන්න ඕනේ. ඒ කියන්නේ Apache එක හරි IIS හරි. හරි. ඉන්පසුව ඒක හරහා ඒ කියන්නේ මේ Apache එක හරි IIS එක හරහා PHP ස්ථාපනය කරන්න ඕනේ. පසුව MySQL වැනි දත්ත සමුදායක් ස්ථාපනය කරන්න. ඉහත කරුණු තුර ඉටු කරගත හැකි සේවාදායක දෙකක් ලෙස. ඒ කියන්නේ මේ කරුණු තුනම
අපිට ගන්න පුළුවන් සර්වර් එකක් තියෙනවා. මේවා එකින් එක වෙන වෙනම කරන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම ටික තියෙන පැකේජ් එකක් විදිහට යූස් කරන්න පුළුවන් සර්වර්ස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි මේ තියෙන X AMP එක. හරිද? X AMP එක කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි WAMP server එක. මේ දෙක. හරිද? මේ දෙක අපිට යූස් කරන්න පුළුවන්. එකක් තමයි X AMP එක, අනිත් එක WAMP එක. හරි. මේ දෙක ගැන අපි චුට්ටක් කතා කරලා අපි එකක් යොදා ගන්න බලමු. හරි. මෙතෙන්dak යනකල් ටික පැහැදිලිද පුතේ? අවුලක් නැද්ද? හරි. මම අනික් PDF එක ෂෙයා කරනකල් මේක චුට්ටක් කියවලා බලන්න මේ කියපු දේවල් තේරෙනවද? එතකොට PHP කියන්නේ පුතේ server side language එකක් නේද? scripting language එකක් විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ මේකෙදි වෙන්නේ ඇත්තරම නේද? අපි මොනවා හරි දෙයක් අපි ඉල්ලුම් කරනකොට ඒක සර්වර් එක හරහා ක්‍රියාත්මක කරලා ප්‍රතිඵලය අපිට වෙබ් පැතිරික්ෂ හරහා ලබා දෙනවා. ඔක තමයි වෙන්නේ. හරි. ඒ ගැන පොඩි විස්තරයක් ඔන්න බලන්න. එතකොට අනිවාර්යෙන් PHP එක වැඩ කරද්දී අපි සර්වර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. PHP ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. MySQL වගේ database එකක් අපි ස්ථාපනය කරගන්න ඕනේ. ඒතර මේ තුනම ලබා දෙන සේවාදායක දෙකක් විදිහට අපිට XAMPP එකයි WAMP එකයි හඳුන්වා දෙන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඉතුරු ටික කතා කරන්න කලින් මේ චුට්ට පොඩ්ඩක් බලන්න මම මේකේ ඉතුරු PDF එක ෂෙයා කරනවා. හරි. පුතේ ඔයාලා මෙතෙන්ක් වෙනකල් බලපු ටිකේ අපැහැදිලි දෙයක් මොන හරි තියෙනවද? චුට්ටක් හරි. මේ පොඩ්ඩක් කියන්න පුතේ මේ දැනට මෙතෙන්ක් වෙනකල් කරපු ටික සාමාන්‍යයෙන් තේරෙනව නේද? පොඩ්ඩක් කට්ටිය මැසේජ් එකක් දාන්නකෝ. මෙතෙන්ක් වෙනකල් ඕකේද පුතේ? ඔව් අවුලක් නැහැ මේ ටික ඔයාලට මෙතෙන්ක් වෙනකල් ටික පැහැදිලිව ඇහුණාද පුතේ? අවුලක් නැද්ද? මේ මම ඔය XAMPP එක සහ WAMP එක ගාවට එනකල් කියපු දේවල් ටික සහ බ්ලූ ග්‍රිෆන් ගැන පෙන්නපු දේවල් ටික සහ ඒ බලපු ටික පැහැදිලිද? අවුලක් නැහැ. හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ අපි ඉස්සරහට යමු. මට පොඩ්ඩක් කවුරු හරි කෙනෙක් ඔය වගේ පොඩ්ඩක් කියන්න. අපේ එඩ්රියන් thank you. මේ මොන හරි විස්තරයක් එහෙම උනොත් චුට්ටක් කියන්න. මොකද නැත්තම් මේ වැඩේ යනකොට පැහැදිලිද කියලා බලා ගන්න එපා. හරි. ඕකේ. එහෙනම් අපි මේ බලමු ඉතුරු ටික. දැන් මම දෙවෙනියට මේ ෂෙයා කරලා තියෙන PDF එක පැහැදිලි ඇති ඔයාලට. මේකේ XAMPP එකයි WAMP එකයි ගැන කතා කරලා තියෙනවා. මේවා ඇත්තරම මේ සේවාදායක මෘදුකාංග විදිහට තමයි සලකන්නේ. හරිද? සේවාදායක මෘදුකාංග server side softwares විදිහට. ඕකේ. ඔබගේ පරිගණකයට XWAMP හෝ WAMP ස්ථාපනය කරන්න. මෙහිදී ඔබේ සේවාදායකය Apache ISS නේද? ඊට පස්සේ PHP සහ දත්ත සමුදාය මේකේ අඩංගු වෙනවා. මේක නිකන් හරියට පැකේජ් එකක් වගේ. හරිද? මේකේ අර ඔක්කොම තියෙනවා. අර කිව්ව නේද අපි පියවර 3ක් යටතේ මෙන්න මේ දේවල් ඕනේ කියලා. සර්වර් එකක් ඕනේ කිව්වා. ඈ ඊට පස්සේ PHP ඕනේ කිව්වා, දත්ත සමුදායක් ඕනේ කිව්වා. දැන් මේ වගේ තියෙන වාසිය මේ වගේ ඔක්කොම ටික ගන්න පුළුවන්. හරිද? ඕකේ. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම. එබැවින් අපට සේවාදායක PHP සහ දත්ත සමුදාය යන ආදිය වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවේ. ඔව් මේක ගත්තාම XAMPP හරි නැත්නම් WAMP එක හරි ගත්තාම අපිට අරව වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගෙන ඒවා එකිනෙකට සම්බන්ධ කරන්න වින්‍යාසගත කරන්න ඕකට කියනවා අපි කන්ෆිගර් කරනවා කියලා. එහෙම කන්ෆිගර් කරන්න ඕනේ නැහැ. මොකද ඔටෝමැටික්ලි මේක වින්‍යාසගත වෙනවා. ඒ කියන්නේ XAMPP එකනොයි WAMP එකනොයි මේක ඔටෝමැටික්ලි වින්‍යාසගත වෙනවා. ඒ කියන්නේ ඔටෝමැටික්ලි කන්ෆිගර් වෙනවා. හරි. දැන් බලන්නකෝ. XWAMP එක ගැන සහ WAMP එක ගැන වෙන වෙනම පොඩි විස්තර දෙකකුත් දාලා තියෙනවා. මෙහෙම එකක්. කොහොමද? XWAMP එකේ කියනවා XWAMP standard for XOS. හරිද? XOS කියන්නේ මොකද්ද මේකේ තේරුම? ඕනෙම OS එකක් එක්ක මේක යූස් කරන්න පුළුවන් කියලා කියන්නේ. පැහැදිලිද?
XAMPP එක Windows ලත් එක්කත් පුළුවන්. ඊට පස්සේ මොනවාද මේ Apple ලගේ Mac OS එකත් එක්කත් පුළුවන්. ඊට පස්සේ free and open source operating system එකත් පුළුවන්. ඒකයි මේ XOS. ඒ කියන්නේ ඕනෙම OS එකත් එක්ක මේක use කරන්න පුළුවන්. ඒ වගේම මේකේ Apache කියන server එක තමයි දෙන්නේ. ඒ වගේම MySQL සහ PHP ඒ ටික ඔක්කොම තියෙනවා. හරිද? හරි. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේ කියන එක ලක්ෂණයක් මේ. ඒ කියන්නේ ඇත්තටම මේ කිව්වේ example ලක්ෂණ ටික. මොනවාද? මේක ඕනේ OS එකක් එක use කරන්න පුළුවන් මේ වරහන් අතර දාලා තියෙනවා. XOS means it can be used for any operating system. ඒක ඕනේ operating system එකක් එක use කරන්න පුළුවන්. ඒ වගේ මේකේ ලබා දෙන සේවාවන් තමයි Apache සේවාව, MySQL සහ PHP ලබා දෙනවා. එතකොට අනිත් එකට යමු අපි WAMP එකට. WAMP එකත් එහෙම තමයි. හැබැයි WAMP එකේ තියෙන විශේෂත්වය WAMP එකේ මේක ස්ටෑන්ඩඩ් දෙන්නේ. ඒ කියන්නේ මේකේ සම්මතය Windows වලට තමයි. හරිද? වෙන OS වලට සම්මතයක් නෙමෙයි. Windows වලට තමයි සම්මතය. ඒ කියන්නේ මේක XOS concept එක නෙමෙයි. මේක Windows විතරක් නේද use කරන්න තමයි මේ WAMP එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකෙත් Apache server එක දෙනවා අපිට සර්විස් එකක් විදිහට Apache server එක හම්බ වෙනවා. MySQL හම්බ වෙනවා සහ PHP හම්බ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපි දැන් Windows වලනේ ගොඩක් වැඩ කරන්නේ. ඒ නිසා අපිට මේ WAMP එක ගත්තත්, XAMPP එක ගත්තත්, මොකක් ගත්තත් ගැටලුවක් නැහැ. හරි. මම මෙතන යූස් කරලා තියෙනවා WAMP එක. මොකද ගොඩක් අපේ සිලබස් එකේ WAMP එක ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා මම WAMP එක ඩවුන්ලෝඩ් කරලා මේක ස්ථාපනය කරන විදිය සහ නේද? ඒ වගේම XAMPP එකත් අපි යූස් කරන විදිය දෙකම චුට්ටක් බලමු ගැටලුවක් නැහැ. හරිද? එතකොට ඔයාලට WAMP එක ගන්නවා නම් එයාගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක තියෙනවා. ඒ වෙබ්සයිට් එකට යන්න මේ තියෙන්නේ ඒ වෙබ්සයිට් එක පේන විදිය WAMP එක. ඒ වගේම XAMPP එකට යනවා නම් ඒත් ඒකේ ඔෆිෂියල් වෙබ්සයිට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හරි. ඒතර අපි මෙතනදී පොඩ්ඩක් ඔය XAMPP එක ගැන කතා කරමු ඉන්ස්ටෝල් කරන විදිය. ඒතර මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ මම මේ පියවරෙන් පියවර දාලා තියෙනවා. ඔයාලා කරලත් බලන්න ගැටලුවක් නැහැ. හරි. මේ විදිහට මේක ස්ථාපනය කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉදිරියට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පැනල් එකකට XAMPP එකේ අවසානට එනවා. ඒක ඉන්ස්ටෝල් කරලා ඉවර වුණාට පස්සේ මේ වගේ පැනල් එකකට. ඔයාලට පේනව නේද මේ පැනල් එකේ මොනවද තියෙන්නේ? මේ පැනල් එකේ තියෙනවා මෙතන උඩින්ම Apache server එක ගැන තියෙනවා. MySQL ගැන තියෙනවා. නේද? ඔය දෙක තමයි අපිට ප්‍රධාන වශයෙන් ඕනේ. තව මේකේ ඔය ෆයිල් සීස් නෑන තියෙනවා නේද? තව පොඩි පොඩි නේද? Tomcat එකක් ගැන තියෙනවා. වගේ විස්තර ටිකක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි හැබැයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. Apache එකයි MySQL එක. ඔය දෙක අපිට මෙන්න මෙතනදී ස්ටාර්ට් කරන්න පුළුවන් නේද? මේ මෙතනදී මේ දෙක ස්ටාර්ට් කරන්න අපි වැඩක් කරනකොට මේ දෙක ස්ටාර්ට් කරන්න ස්ටාර්ට් කරලා කන්ෆිගර් කරලා ඒ අවශ්‍ය විදිහට ඒක වැඩ කරන විදිහට සකස් කරගෙන තමයි අපේ ඉතුරු වැඩ ටිකට අපි XAMPP එක පාවිච්චි කරන්නේ. මොකද මේක ඕනේ අය දන්නවද? දැන් PHP වැඩ කරන්නේ නේද? client side නෙමෙයිනේ ඒක server side නේ. එතකොට server එකක් විදිහට අපිට Apache ඕනේ. ඒතර PHP වලින් මොනවා හරි අපි දත්ත ටිකක් එහෙම කොහේ හරි තැම්පත් කරනවා නම් අපිට MySQL ඕනේ. අන්න ඒ නිසා තමයි මේ දෙක අපි ඇක්ටිව් කරගන්න කියන්නේ. හරි. ඕකේ. ඔන්න එහෙනම් ඒ ගැන අපි හරි ඕක අපි ඇක්ටිව් කරගත්තට පස්සේ ඩවුන්ලෝඩ් කරලා ඇක්ටිව් කරමු. මම ඒක ඔයාලට වෙනම පෙන්නන්නම් ඩවුන්ලෝඩ් කරලා ඇක්ටිව් කරන විදිය. දැනට අපි පොඩ්ඩක් HTML පැත්තට යමු. ඔන්න HTML නීති ටිකක් තියෙනවා. චුට්ටක් ඒ නීති ටික බලන්න කොහොමද ඒවා පාවිච්චි වෙන්නේ කියලා. හරිද? මූලික HTML නේ පුතේ. මූලික PHP නීති ටික. චුට්ටක් ඒ නීති ටික කියව ගන්නකො මම ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. මට විනාඩියක් දෙන්න. එතකන් ඔයාලා මේ ටික චුට්ටක් කියව ගන්නකො.
හරි. බලන්න පුතේ. මෙතන කියනවා මූලික PHP නීති ගැන කතා කරනවා. තොර මූලික PHP නීතිවලදී කියනවා මේ HTML ලේඛනයේ ඕනෙම තැනක PHP පිටපතක් තිබිය හැකියි. ඔව්. ඒ කියන්නේ HTML ලේඛනයේ ඕනෙම තැනක ඒ කියන්නේ නේද මුල මැද අග ඕනෙම තැනක අපිට මේ PHP පිටපතක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි කියන්නේ. PHP පිටපතක් ආරම්භ කරනකොට මෙන්න මේ වගේ අපි කියනවා මේක highlight කරගන්න පුතේ ඕනනම් මේ කොටස ටිකක් මත තියාගන්න එක හොඳයි. අඩු ලකුණයි ප්‍රශ්නාර්ථය සහ PHP කියන එක ඕනේ. හරිද? ඒක තමයි ස්ටාර්ටින් කෝඩ් එක මේ පල්ලෙහා තියෙන්නේ. හරි? ස්ටාර්ටින් අවස්ථාව ආරම්භ කරලා ඒ වගේම ප්‍රශ්නාර්ථයයි මේ විශාල ලකුණෙන් තමයි අවසන් කරන්නේ මේ. ඒ අතරතුරේ ඔයාට ඕනෙම තරම් PHP කේත යොදා ගන්න පුළුවන්. කෝඩ්ස් ලියන්න පුළුවන්. පැහැදිලිද? කෝඩ්ස් පෙළි ඕනේ තරම් ලියන්න පුළුවන්. ආරම්භය කොහොමද? අඩු සලකුණයි ප්‍රශ්නාර්ථ ලකුණයි PHP අවසාන කරන්නේ ප්‍රශ්නාර්ථ ලකුණයි විශාල සලකුණයි. ඒ අතරමැද ඔයාට ඕන තරම් PHP කේත ලියන්න පුළුවන්. හරි. ඊළඟ කතාව තමයි PHP ප්‍රකාශයන් සෙමිකොලන් වලින් තමයි අවසන් කරන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන මම මේ කොටු කරලා තියෙන තැන PHP ප්‍රකාශන ලිව්වා කියන්නකෝ. ප්‍රකාශනයේ ඔයා මොකද කරන්නේ? සෙමිකොලන් වලින් අවසන් කරගෙන යන්න ඕනේ. ඒ වගේම සියලුම මූලපද කියන්නේ if else නේද? while echo නේද? ඒ වගේ තියෙන ඒවා සහ පන්ති ඒ කියන්නේ classes නේද? classes කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් ඔය නේද PHP වල use කරන classes තියෙනවනේ. ඒ classes ශ්‍රිත සහ පරිශීලකයන් අර්ථ ලක්වන ලද කාර්යයන් අපි කියනවා ඔය case sensitive නේද? කාර්යයන් case sensitive නොවන අතර සියලුම හඳුන්වනයන් විචල්්‍ය වලට අදාළ නාමයන් case sensitive වේ. මතක තියාගන්න case sensitive කියන එකේ තේරුම case sensitive කියන්නේ මොකද්ද? ධන ඍණ භාවය තියෙනවා කියන එකනේ. ධන ඍණ භාවයේ ධන ඍණ මේ capital simple මේ ભેදය තියෙනවා කියන එකනේ. case sensitive. case sensitive නෑ කියන්නේ capital simple ભેදයක් නෑ. ඒකේ තේරුම ඔය if else while echo කියන ඒවා capital simple ප්‍රශ්නයක් නෑ. ඕන එකක් දාන්න පුළුවන්. classes සේමයි functions සේමයි නේද? ඒ වගේ දේවල් වලට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක case sensitive නෙමෙයි. හැබැයි හඳුන්වනයන් variables ඒ වගේ දේවල් case sensitive. ඒ කියන්නේ අපි මොන හරි use කරනවා නම් නේද? identifiers ටිකක් variables ටිකක් ඒ දේවල් case sensitive වෙනවා. මොකද අපි හිතමුකෝ capital marks කියන එකයි simple marks කියන එකයි. අපි එහෙම ගත්ත කියන්නකෝ variable දෙක. ඔය දෙක. මොකද හේතුව ඕක case sensitive වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඒක මේ capital simple ભેදය පවතිනවා. හරි. එහෙනම් අපි සරල PHP කේත කතා කරගෙන දැන් අපි කේතෙන් කේතේ කතා කරගෙන යමු. හරි වැදගත් කොටසක් තමයි දැන් පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් අපිට සම්පූර්ණයෙන්ම PHP කොටස කතා කරලා ඉවර කරගන්න හැකියාවක් නැති වෙයි. හැබැයි අපි පුළුවන් තරමක් try එකක් දෙමු. එතකොට ඔයාලට මේක නැවත වීඩියෝස් බල මෙතන ඉඳලා මේ කේත ටික ප්‍රැක්ටිස් කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් බලන්න බොඩි ටැග් එක ඇතුලේ තැනක මම නිකන් කේතයක් භාවිතා කරලා මේ වැඩේ කරන්න යන්නේ. HTML කෝඩ් එක ඇතුලේ. හරි. බලන්නකෝ. මේක කියනවා සරල PHP කේත කියලා. හරි. මෙහෙම තමයි වැඩේ පටන් ගන්න. සරල PHP කේත. හරි. ඔන්න වැඩේ. මේ පළවෙනි මේක මම සේව් කරලා තියෙනවා මේක PHP example01.php කියලා. මේක මම සේව් කරලා තියෙනවා. හරිද? මුලින්ම වැඩේ කරන්නේ මෙහෙමයි. නෝට්පෑඩ් එකක් විවෘත කරගෙන නේද? පහත PHP කේතේ ලියා එය PHP example01.php ලෙස සේව් කරන්න කියනවා. ඔව්. මෙන්න මේ කෝඩ් එක ලියලා අපිට සේව් කරන්න කියලා කියනවා එහෙම. හරි? ඊට පස්සේ මෙහිදී XAMPP server එකේ දැන් අපි XAMPP server එක පුතේ install කරගන්න ඕනි. හරිද? දැන් ඒක මම install කරගන්නවා තව ටිකකින්. ඒක install කරගෙන control panel එක open කරලා හරිද? Apache server එක start කරගන්න ඕනේ. හරිද? ඒක කරන්න ඕනේ. ඉන්පසුව web browser එකෙන් මෙම PHP ගොනුව විවෘත කරන්න ඕනේ. හරිද? එහෙම තමයි වෙන්නේ. හැබැයි මේක PHP ගොනුව web server එකෙන් open කරනකොට අපිට මේ PHP ගොනුව කොහෙද save කරන්නේ?
අන්න එක හරි වැදගත්. මේක නිකන් ඔහේ මේ ෆෝල්ඩර් එක සේව් කරන්න බෑ. මේක අපි සේව් කරන්න නම් අපි යන්න ඕනේ අපේ නේද? ලෝකල් හොස්ට් එක යටතේ තමයි මේක රන් කරන්න ඕනේ. ඒ නිසා මේක ඇත්තටම සේව් කරලා තියෙන්න ඕනේ කොහෙද? අපි මෙන්න මෙතන කොහෙද? C hard disk එකේ XAMPP අපි ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරාට පස්සේ XAMPP වලට අදාළ ෆයිල් එකක් එනවා. ඒ ෆයිල් එකේ තියෙනවා හරිද? නැත්නම් ඒ ෆෝල්ඩර් එකේ මුක XAMPP කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ ෆෝල්ඩර් එකේ තියෙනවා තවත් ෆෝල්ඩර් එකක් htdocs කියලා. මෙන්න මේක ඇතුලේ තමයි අපි සේව් කරන්න ඕනේ අපේ PHP ෆයිල් එක. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන PHP example1.php කියලා ෆයිල් එක තියෙනවනේ. දැන් මේක මම ටයිප් කරනවානේ නෝට්පෑඩ් එකේ. අන්න එහෙම ඒ කියන ෆයිල් එක අපි සේව් කරන්න ඕනේ කොහෙද? මෙන්න මේ htdocs කියන තැන. ඒ කියන්නේ C hard disk එකේ example htdocs වල. එහෙම සේව් කරලා ඊට පස්සේ තමයි අපි මේක නේද? මේක රන් කරන්න ඕනේ. මම ඒ කොටස පොඩ්ඩක් පෙන්නන්නම්. මේ මම ටට්ටක් ගාලා මේ එක්සෑම්ප් එක ඩවුන්ලෝඩ් කරලා ඒ වැඩ ටික ටට්ටක් ගාලා කරන්නම් ඈ. ඊට පස්සේ කරලා මම මේ වැඩේ පෙන්නන්නම්. මොකද ඒක නොකර එතනින් එහාට ගියාට තේරුමක් නැහැ. මොකද ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිකලි දැනගෙන ඉන්න එක වටින නිසා. හරි. මට විනාඩියක් දෙන්න. ඔයාලා එතකම් පොඩ්ඩක් නෝට් එක බලන්න. මම එක්සෑම්ප් සර්වර් එක ටක් ගාලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නම්. හරි. මේක ඇත්තටම මේ වීඩියෝ එක ආයි පාරක් බැලුවට කමක් නැහැ පුතේ දෙපාරක් තුන් පාරක් බලන්න ඔයාලා. මොකද මේ අද කොටස මේකේ මේ PHP අපි වැඩ කරන විදිය නේද? ඒ දේවල් ටිකක් බලාගන්න වටිනවනේ. ඊට පස්සේ run as a administrator භාවිතා කරලා මම මේක රන් කරනවා. හරිද? අපි බලමු ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරගන්න වැඩේ කරගන්න ඕනේ. හරි. මේ විදිහට අපි ඉන්ස්ටෝල් කරගෙන යමු. ඉන්ස්ටෝලින් පාර්ට් එකක් යනවා අපි බලමු. හරි. පුතේ මම මේ දැන් එක්සෑම්ප් එක ඩවුන්ලෝඩ් කරා. සහ ඒක මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා රන් තියෙනවා. හරි. චුට්ටක් බලන්න එකේ exam panel නේද? control panel version එක 3.3.0 විදිහට තියෙනවා. මේකේ අර කාරණා ටික Apache එක MySQL ඔය ටික තියෙනවනේ මං කිව්වේ. අපි වැඩක් කරනකොට මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඒක ස්ටාර්ට් කරලා ගන්න ඕනේ නේ. ස්ටාර්ට් කරගන්න ඕනේ. ඒ නිසා මෙතන මෙයා ස්ටාර්ටින් දෙන්නම්. Apache එක ඔන්න ස්ටාර්ට් කරා. සහ MySQL එක අපි ඊට පස්සේ ස්ටාර්ට් කරමු අපේ වැඩවලදී. හරි මේකත් ඔන්න ස්ටාර්ට් කරලා මං තියන්නම්. හරි. එතකොට ඔන්න MySQL එකයි Apache server එකයි ස්ටාර්ට් කරා. මේ අනිත් ඒවා නම් එච්චර වැදගත් නෑ දැන් මේ වැඩේට. හරි. එහෙනම් ඔන්න අපි එයාව මිනිමයිස් කරමු. මිනිමයිස් කරලා දැන් මේක ඇක්ටිවේට් කරලා තියෙන වැඩේ හරි. ඕකේ. අපි වැඩේට යමු. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මම මෙතන සාමාන්‍ය notepad++ එකක් අරගෙන මම notepad එකක් අරගෙන මේ කෝඩ් එක මම ගහන්නම්. ඒ කෝඩ් එක ටයිප් කරලා මම කෝඩ් එක සේව් කරන්න. කොහෙද සේව් කරන්නේ? මෙන්න මේ C hard එකේ දැන් තියෙනවනේ X නේද? XAMPP එකේ htdocs කියලා ෆයිල් එකක්. ෆයිල් එකක් නෙමෙයි ෆෝල්ඩර් එකක්. ওই ෆෝල්ඩර් එකේ තමයි අපි අපේ මේ ෆයිල්ස් තැම්පත් කරන්න ඕනේ. එතකොට තමයි ඒක අපිට බ්‍රවුස් කරන්න පුළුවන්. හරි. එහෙනම් මම ඩවුන්ලෝඩ් කරගන්නම් එහෙනම් අපිට අවශ්‍ය කරන මේ notepad++ එකක් අපිට එතකොට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් ටයිප් කරගෙන ඒ නිසා මම ඒකට යන්න. දැනට පොඩ්ඩක් මම ෂෙයා කරන එක පොඩ්ඩක් ස්ටොප් කරලා එතෙන්ද යන්නම්. අවශ්‍ය එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නිසා. හරි. ඕකේ අපි බලමු. හරි එහෙනම් අපි යමු ටක් ගාලා
හරි. අ, පුතේ අපි නෝට් පෑඩ් එක ටක් ගාලා ෂෙයා කරගමු. අපේ වැඩේ ලේසි වෙන්න ඕන්න. හරි. නෝට් පෑඩ් එක ෂෙයා වුණා. මං හිතනවා පැහැදිලි ඇති කියලා. පේනව නේද? හරි. එහෙනම් අපි අපිට අවශ්‍ය කර අපි ටයිප් කරගමු. හරිද? ඔන්න මම normally HTML tag එක දැම්මා. ඊට පස්සේ මම header tag එක දාන්නම්. header tag එක දැම්මා. ඊට පස්සේ අපි body tag එක දාමු. හරිද? body tag එක දැම්මා. මම මෙතනදී මම මේ header tag එකේ එහෙම විශේෂ මුකුත් ලියන්නේ නැහැ. මම දාන්නම් my first PHP කියලා. හරි. මම නිකන් දාන්න. ඊට පස්සේ මම header tag එක close කරන්න. ඔන්න මම සාමාන්‍යයෙන් normal header tag එක දාලා මම header tag එකත් close කරලා දැම්මා. හරිද? එහෙම විශේෂත්වයක් නැහැ header tag එකම දාන්න ඕනේද close කරන්න ඕනේද එහෙම විශේෂ කාරණයක් නැහැ. මම නිකමට ඒ විදිහට header tag එකක් දාලා close කරා. body tag එක ඇතුලේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ PHP කොටස ඇතුළත් කරන්න. එහෙනම් මෙන්න මම PHP කියලා use කරනවා. PHP කියලා දාලා මොනවා හරි PHP එකත් එක්ක මම ටයිප් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේකේ තියෙන විදිහටම ටයිප් කරන්නම් මොනවා හරි echo එකක් දාලා මොනවා හරි නේද ස්ටේට්මන්ට් එකක් මම ටයිප් කරන්නම්. echo my PHP කොහොම දාන්න නිකන්. හරිද? my PHP sorry my PHP ඔය විදිහට දාලා අපි දන්නවා තිත්කමාව දාලා ක්ලෝස් කරන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට HTML sorry PHP කොටසත් මම ක්ලෝස් කරලා body tag එක ක්ලෝස් කරන්න යනවා. ඔන්න body tag එකත් මම ක්ලෝස් කරනවා. ඊට පස්සේ මම HTML tag එකත් ක්ලෝස් කරනවා. හරි HTML tag එකත් ඔය විදිහට ක්ලෝස් කරනවා. ඊට පස්සේ මම මේව සේව් කරන්න හදනවා. මොකද මට මේක සේව් කරගන්න ඕනේ. හැබැයි මම සේව් කරන්නේ කොහෙද? අන්න එතන තැන තමයි වැදගත් වෙන්නේ. මම සේව් කරන්නේ C hard එකේ. හරිද? C hard එකේ මෙන්න මේ examp කියලා තියෙනවනේ. ඒ ෆෝල්ඩර් එකේ htdocs වල එච්චරයි. htdocs වල මම මේකට දෙන්නම් මේ කොහොමද? php example කියන්නේ ex කියලා 01.php කියලා. හරිද? ඔන්න මම සේව් කරනවා. බලන්න සේව් කරාට පස්සේ ඔයාලට පේනවද මේකේ මේ කලර්ස් එහෙම වෙනස් වෙලා නේද? මේ විදිහට දක්වලා තියෙනවා. අපිට අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් ඒක බලා ගන්නත් පුළුවන්. හරි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක රන් කරන්නේ කොහොමද? මේක රන් කරන්නේ ඔයා දැන් මෙතනදී normally browser එක open කරගන්න. හරි. browser එක open කරගෙන හරි. browser එක මේ විදිහට open කරගෙන මම browser එක පොඩ්ඩක් ආයෙ share කරගන්නම්. ඔන්න browser එක open කරගෙන හරිද? මෙන්න මේ URL එකේ. පැහැදිලිද? මෙන්න මේ URL එකක් තියෙන්නේ. ඒකේ HTTPS දාපු නිසා මේක රන් උනේ නැහැ. දැන් මේක හරි. දැන් මේ මම හදපු නේද? page එක මම සේව් කරපු තැන ඔයා දකින්න ඇති. මම සේව් කරේ example තියෙනවා htdocs කියලා ෆෝල්ඩර් එකක්. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ මගේ ෆයිල් එක PHP ෆයිල් එක PHP example 01 ex01 කියන එක සේව් කරා. ඊට පස්සේ මම කරේ browser එක අරගෙන
මම මොකද්ද ගත්තේ http://localhost ඇල ඊට පස්සේ තමයි මම මගේ PHP ෆයිල් එකේ name එක දාලා enter press කරපු ගමන් මොකද වෙන්නේ අර මම save කරලා තිබ්බ ෆයිල් එක browser එක හරහා නේද server sidely open වුණා. එතනදී පාවිච්චි කරපු server එක මොකද්ද? අපේ Apache server එක. මම හිතනවා එතකොට ගැටලුවක් නැහැ ඔයාලට මේක පැහැදිලිව තේරෙනවා ඇති. මම ආයෙ පාරක් මේක කියලා දෙන්නම්. දැනට මේ අදහස පොඩ්ඩක් බලන්න ඔළුවේ තියාගන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. එහෙනම් අපි ඔන්න යමු දැන් අපේ ටියුට් එකට. දැන් අදහසක් තියෙනවා කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. අපි එහෙනම් ටියුට් එකට යමු. ටියුට් එකේ ඉතුරු වැඩ ටික කතා කරගෙන යන්න ඕනේ. හරි. ඕකේ. හරි. ඔන්න එනවා වැඩේ ගොඩ. හරි. අපි මේ ටික කතා කරා දැන්නේ. එහෙනම් ඔන්න ආයෙත් මම කියන්නම් චුට්ටක්. ඔයා නෝට්පෑඩ් එක අරගෙන නෝට්පෑඩ් එකේ මේ විදිහට HTML කෝඩ් එක ටයිප් කරනවානේ. HTML බොඩි ටැග් එක ඔය ටික දාලා ඊට පස්සේ මෙතනදී PHP කෝඩ් එක ඔයාට ඔයාගේ HTML page එකේ කැමති තැනක ටයිප් කරන්න කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයා මේක සේව් කරන්න ඕනේ HTML කියලා නෙමෙයි මේක PHP කියලා තමයි සේව් කරන්න ඕනේ. ඊට පස්සේ සේව් කළා මේක අපි කොහෙද ඇත්තටම තැම්පත් කරන්නේ? මේක තැම්පත් කරන තැන තමයි අර මම කලිනුත් කිව්වේ. ඔයා exam කියන ඒ ෆෝල්ඩ් එක තුල තියෙනවා htdocs කියලා ෆෝල්ඩ් එකක්. ඒක ඇතුලේ තමයි ඔයා මේක සේව් කරන්න ඕනේ. ඊට පස්සේ browser එක හරහා http://localhost කියලා දාලා ඇරෙරක් දාලා ඔයා සේව් කරපු නම දාලා ඒක enter එක press කරන්න. එතකොට අර server side වල තැම්පත් වෙලා තිබ්බ මේ PHP ෆයිල් එක load කරගන්න පුළුවන් පැහැදිලිවම. හරි. එහෙනම් ওই ටික තමයි මූලික ඕනේ. ඔය අදහස තමයි පොඩ්ඩක් කතා කරන්න මම ওই විදිහට සේව් කරගෙන නේද? ඒ වැඩ ටික කියලා දුන්නේ. මුලින්ම කරන්න ඕනේ දේ තමයි එක්සැම්ප් එකක් අරගෙන ඔයා ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා ඒකේ Apache server එකයි ඊට පස්සේ MySQL එකයි ඇක්ටිවේට් කරගන්න. මෙතන නම් ඇත්තටම Apache server එක තමයි වැදගත් උනේ. ඊට පස්සේ මේවා කරගත්තට පස්සේ තමයි ඔයා ඔයාගේ PHP ෆයිල් එක PHP කියන එක්ස්ටෙන්ෂන් එක යටතේ සේව් කරනවා. ඒක සේව් කරන්නේ example htdocs වල තැම්පත් කරනවා. තැම්පත් කරාට පස්සේ තමයි මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. මම හිතනවා දැන් පැහැදිලි කියලා වැඩේ. ඊට පස්සේ දෙවෙනි example එක අරන් තිනවා PHP example 02 කියලා. බලන්න ඒකේ කරලා තිනවා මේ PHP කොටස මම මේ කර්ව් කරලා තිනවාට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මෙතන. හරිද? ඒකේ එකෝ හතරක් අරන් තිනවා. මේ එකෝ එකෙන් කරන්නේ හරියට අර අපි Python වල තිබ්බ නේද මේ print කියලා statement එකක්. අන්න ඒ වගේ. ඒ කියන්නේ ප්‍රතිදානය කරන්න. හරිද? ඒ කියන්නේ දත්ත ප්‍රතිදානය කරන්න තමයි මේ එකෝ එක use කරන්නේ. හරි. බලන්න මේ PHP කේත තුල HTML කේතද අන්තර්ගත කළ හැකිය. එනම් උදාහරණයක් ලෙස නේද? බලන්නකො BR tag එක H tag ඒ වගේ ඒවා use කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ යොදාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ H2 කියලා tag එකක් තියෙනවා. ඒ වගේම H1 tag එක තියෙනවා. ඒවා යොදාගෙන තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. හරිද? PHP කේතක් තියෙනවා, HTML කේතක් තියෙනවා, අවුලක් නැහැ. හරි. එතකොට බලන්න ඒක රන් කරනපුවාම http://localhost example2 කියලා අපි රන් කරපු ගමන් ඒ ටික ඔක්කොම එතකොට මේකේ මේ එකෝ හතරක් තියෙනවාට පේනවා ඇති hello ICT student කියන එක ඊට පස්සේ this is from PHP code කියන එක ඊට පස්සේ BR tag එකක් දාලා තියෙනවා පේනවද මේ BR tag එක. ඒ BR tag එක දාපු නිසා තමයි ඊළඟ පේලියට මෙන්න මේ ගුරු ගෙදර කියන එක ආවේ. හරිද? නැත්තම් මොකද වෙන්නේ අර hello ICT student this is from PHP code කියන එක තනි විදිහට ඇවිල්ලා තියෙනවා නේ මේ බලන්න. තනි output එකක් විදිහට. ඒ කියන්නේ ඒක පේලි දෙකක් විදිහට නෙමෙයි සලකන්නේ තනි පේලියක් විදිහට. හැබැයි මෙතන BR එක දාපු නිසා මේ BR tag එක breaking tag ගන්නෙ. මේක open and end දෙකටම මේක තමයි use කරන්නේ. ඒ නිසා අර ගුරු ගෙදර කියන එක ඊළඟ පේලියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ H1 එකක් තියෙනවා educational channel ඔන්න ඔය විදිහ දාලා. ඒ නිසා ඒක වෙනම ඇවිල්ලා තියෙනවා. තව H2 එකක් තියෙනවා නේද? HTML header H2 කියලා. ඒ ටිකත් ඊළඟ පේලියට ගිහිල්ලා තියෙනවා. මොකද headings වලින් වෙන වෙනම තමයි
පේලි තීරණය වෙන්නේ. හරි. වැඩේ ගොඩ. අවුලක් නැහැ ටික ලේසියිනේ. ඊළඟට PHP identifiers නැත්නම් identifiers එහෙම නැත්නම් හඳුන්වනයන් ගැන කතා කරනවා. අපිට PHP වල හඳුන්වනයන් පාවිච්චි කරන්නේ කොහොමද? ඒවා අපිට භාවිතා කරන්නේ කොයි වගේ තැන්වලද? ඔය කියන කාරණා ටික අපි බලමු. හරි. මෙහෙම තියෙනවා. විචල්්‍යයක් හෝ වැඩසටහනක් නිරූපණය කිරීමට හඳුන්වනයන් භාවිතා කරනවා. එහෙනම් විචල්්‍යයක් හරි මොකක් හරි වැඩසටහනක් හරි නිරූපණය කරන්න අපි හඳුන්වනයන් භාවිතා කරනවා. හඳුන්වනයක් අකුරින් හෝ නේද? ඊට පස්සේ ඔව් අකුරෙන් හරි නේද මොනා හරි ඉරකින් හරි අන්ඩර්ස්කෝර් එකක් කියලා අපි කියන්නේ ඉරකින් හරි ආරම්භ කළ යුතුයි. ඒකයි මේ කියලා තියෙන්නේ. ඉරක් කියන එකේ තේරුම මේ නේද? අර යටි ඉර කියලා කියන්නේ අපි අන්න එකකින් ආරම්භ කළ යුතුය. හඳුන්වනයන් සංඛ්‍යාවකින් ආරම්භ කරන්න බෑ. හඳුන්වනයක අඩංගු විය හැක්කේ මොනවද කියලා ගත්තොත් එහෙම මෙන්න මේ ඇල්ෆා නියුමරික් කැරක්ටර්ස් කියන එක. මොකද්ද මේ ඇල්ෆා නියුමරික් කැරක්ටර්ස් කියන්නේ? ඒවයි ඒ වගේම යටි ඉරයි. හරිද? ඇල්ෆා නියුමරික් කැරක්ටර්ස් කියලා කියන්නේ මේ ඉංග්‍රීසි කැපිටල් සිම්පල් අකුරු ටිකයි බිංදුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් ටිකයි. ඊට අමතරව තියෙන්න පුළුවන් යටි ඉර විතරයි. යටි ඉර ආරම්භය මැද අග ඕන තැනක තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉලක්කම් ආරම්භයේ තියෙන්න බෑ මැද හෝ අග ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයා එක දන්නවා දැන් නේද විචල්්‍ය හඳුන්වනකොට අපි කරානේ මේවා. නිසා මම හිතනවා දන්නවා. ගැටලුවක් නැහැ. ඕකේ. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ වගේ ඒවා සිම්බල්ස් පාවිච්චි කරන්න බෑ. මෙන්න මේ තියෙන සංකේත ටික ඔන්න ඔය වගේ සංකේත හඳුන්වනයන් වලට භාවිතා කරන්න බෑ. ඒ වගේම මේක කේස් සෙන්සිටිව් වෙනවා. කේස් සෙන්සිටිව් වෙනවා කියන්නේ මොකද්ද? කැපිටල් සිම්පල් ભેදය තියෙනවා. නේද? දැන් මෙතන තියෙනවා නේද මේ ඒජ් කියලා එක සිම්පල් ඒජ්. සහ මෙතන තියෙනවා කැපිටල් ඒජ්. ඒ දෙක දෙකක්. හරිද? අනිවාර්යයෙන්ම ඔයා විචල්්‍යයක් දානකොට ඩොලර් සයින් එක ඉස්සරහට එන්න ඕනේ. ඩොලර් සයින් ඒජ්. හරි? ඩොලර් සයින් ඒජ් ඒ විදිහට තියෙන්න ඕනේ. එතන නිවැරදි හඳුනන කීපයක් තමයි තියෙන්නේ මේ ඩොලර් සයින් සම් එක, ඩොලර් සයින් ග්‍රේඩ් එක, ඩොලර් සයින් ටෝටල් මාක්ස් වගේ එක හරි. වැරදි ඒවා මේ බලන්නකෝ. මේ ග්‍රෝස් amount එක දාලා තියෙනවා. ඇයි වැරද්ද? මෙන්න මෙතන හිස් තැනක් තියෙනවා. බෑ. එහෙනම් ඒකට එක්කෝ යටි ඉරක් හරි නැත්නම් මොනවා හරි වෙන නේද? ඉලක්කමක් හරි අකුරක් හරි දාලා සම්පූර්ණ කරන්න ඕනේ. දෙවෙනි එකේ මොකක්ද වැරද්ද? දෙවෙනි එකේ වැරද්ද තමයි ඉලක්කමකින් පටන්ගෙන තියනවා වගේම හිස්තැනකුත් තියෙනවා. ඒක වැරද්ද. ප්‍රථම වැරද්ද තමයි ඉලක්කමක් තිබීම නේද? දෙවෙනි වැරද්ද හිස්තැනක් තිබීම. මේකේ තුන්වෙනි එකේ වැරද්ද තමයි මේ වගේ සිම්බල් එකකින් පටන් ගන්නවා. සිම්බල් එකකින් පටන් ගන්න තියා මේ සිම්බල් යූස් කරන්නවත් බෑ. ඒ වගේම මේ නේද? මැද පොඩි හිස් ඉඩකුත් තියෙන ඒක යූස් කරන්නත් බෑ. හරි. ඔය වගේ පොඩි විචල්යන් හඳුන්වන විදිහ සහ ඒ සම්බන්ධව පොඩි අදහසක් ගත්තේ. හරි. එහෙනම් අපි ඔතනින් පස්සේ විචල්යක් අපි යූස් කරගෙන අපි වැඩ ටිකක් කරමු. හරි. පළවෙනි එක බලන්නකෝ. මේක පළවෙනි කියන්නේ මේ තුන්වෙනි එක්සැම්පල් එක මෙතන විචල්්‍ය ඉගෙනුවට පස්සේ අපි කතා කරන පළවෙනි එක්සැම්පල් එක මෙතන. හරි. මේ PHP example 3 කියලා තියෙනවා. මේකේ තියෙනවා මෙහෙම. body tag එක ඇතුලේ තියෙනවා normally h1 එකක් තියෙනවා ගුරු ගෙදර program කියලා. හරිද? පොඩි program එකක් ගැන විස්තරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ බලන්න. PHP code එක. ඔයාලට පේනවද PHP code එක දිහා? ඔව්. බලන්න. මේකේ තියෙනවා dollar sign number subject අන්න එහෙම. ඒ කියන්නේ subject number එකක්. කීයද? 17. ඒකට උඩුකම දාලා නැත්තේ ඇයි ඒක නම්බර් එකක් නිසා නේද? නියුමරික් එකක් නිසා. එතකොට උඩුකම දාන්නේ නැහැ. ඊට පස්සේ එකෝ එකේ තියෙනවා there are කියලා දාලා ඒක උඩුකම ඇතුලේ දාලා ඒක ස්ට්‍රින්ග් එකක් නිසා තිත දාලා dollar sign number sub තිත දාලා ආයෙත් උඩුකමා දාලා A level subject. එතකොට මෙතන there are කියන එකයි A level subject කියන එකයි string එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අතන මොකද්ද මේ අරන් දෙන විචල්්‍ය? ඩොලර් සයින් එකත් එක්ක නම්බර් සබ් කියන විචල්්‍ය අරගෙන ඒ විචල්්‍ය මේකට සම්බන්ධ කරන්න තමයි තිත යොදලා තියෙන්නේ. ඉස්සරහින් තිත දාලා තියෙන්නේ there are එක්ක සම්බන්ධ කරන්න. පිටිපස්සෙන් තිත දාලා තියෙන්නේ O level subject එක්ක සම්බන්ධ කරන්න. දැන් මොකද වෙන්නේ? දැන් වෙන්නේ ඩොලර් සයින් ඩොලර් එකත් එක්ක තියෙනව නේද? නම්බර් සබ් කියලා එකක් 17. දැන් වෙන්නේ මෙතෙන්ද මේ ඩොලර් සයින් එකත් එක්ක මේ වේරියබල් එක කෝල් කරපු ගමන් වෙන්නේ 17 කියන එක තමයි උතෙන් එන්නේ. එතකොට there are 17 A level subject කියලා තමයි එන්නේ. පැහැදිලිද? ඒතර බලන්න විචල්්‍ය පාවිච්චි වෙච්ච විදිහක්. ඔයාලට මෙතන පැහැදිලිව මේ අවුට්පුට් එක ගැන අදහසක් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. පැහැදිලි නේද ඒක? මම හිතනවා අවුලක් නැහැ කියලා. හරි. ඕකේ.
ඊට පස්සේ මෙන්න මෙතන අපි ඊළඟ එක්සාම්පල් එකට යමු. හතරවෙනි එක්සාම්පල් එක. මේකෙදි කොහොමද PHP වල අපි විවරණ යොදන්නේ? විවරණ වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි සිංගල් ලයින් කමෙන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ තනි පේලිය විවරණ. ඊළඟට තියෙනවා මල්ටි ලයින් කමෙන්ට්ස්. ඒ කියන්නේ පේලි කිහිපයක විවරණ. සිංගල් ලයින් කමෙන්ට්ස් දාන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අර ඇලයිරි දෙකක් යූස් කරලා සිංගල් ලයින් කමෙන්ට් එකක් යොදන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම එකක් මේ. ඇලයිරි දෙකක් යූස් කරලා සිංගල් ලයින් කමෙන්ට් එක. අනිත් එක තමයි සිංගල් ලයින් කමෙන්ට් එකක් දාන විදිහ හැෂ්ටැග් එක දාලා. ඒ වගේම තියෙනවා පේලි කිහිපයකට විවරණ යොදන්නත්. ඒතර පේලි කිහිපයකට විවරණ යොදනකොට අපිට යූස් කරන්න පුළුවන් විදිහ තමයි ඇලයිරයි තරු ලකුණයි අවශ්‍ය දේවල් ටික දාලා විවරණ ටික දාලා ඒ කියන්නේ වචන කාණ්ඩ ඕන දෙයක් දාලා තරු ලකුණයි ඇලයිරයි. එහෙනම් මොකද්ද කරන්නේ? ඇලයිරයි තරු ලකුණයි විස්තර ටික දැම්මා තරු ලකුණයි ඇලයිරයි. ඒකෙනුත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් සිංගල් ලයින් කමෙන්ට්ස් දාන PHP වල ආකාර දෙකයි. එකක් තමයි ඇලයිරවල් දෙක යොදන එක සහ කොටු සලකුණ දාන එක. හැෂ්ටැග් එක දාන එක. ඒ දෙක තමයි සිංගල් ලයින්. හරිද? හයිලයිට් කරගන්න ඕන නම් සිංගල් ලයින් කමෙන්ට්ස් දාන විදිහ. මල්ටි ලයින් කමෙන්ට්ස් දාන විදිහ තමයි ඇලයිරයි තරු ලකුණයි ඇලයිරයි. මේවා වැදගත් වෙන්නේ ඇයි දන්නවද? ප්‍රධානම දේ තමයි අපි කමෙන්ට්ස් වර්ග දාන තැන් ගොඩක් හම්බුනානේ අපිට. Python වල කමෙන්ට්ස් දානවා. HTML කමෙන්ට්ස් දානවා. CSS වල කමෙන්ට්ස් දානවා. දැන් මොනවාගේද? PHP වල කමෙන්ට්ස් දානවා. ඔය කමෙන්ට්ස් ටික ඔයා වෙනම ලියාගෙන චුට්ටක් මතක් කරගන්න වෙයි. නැත්නම් කමෙන්ට්ස් පැටලෙයි ඔක්කොම කලින්. හරිද? ඒ ටික හදා ගන්න ඕනේ. හරි. ඊළඟට බලන්න මෙතන ආයිත් සිංගල් ලයින් කමෙන්ට් එකක් දාලා මෙන්න බලන්න පොඩි විස්තරයක් තියෙනවා. මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන $x කියලා අරගෙන ඒ කියන්නේ x කියන විචල්්‍ය මොකද්ද කරලා තියෙන්නේ? 10 අර පේනවා ඇති 10 ඇලයිරක් තරු ලකුණ +30 තරු ලකුණ ඇලයිරක් ධන 5. මොකද වෙන්නේ? එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ මල්ටි ලයින් කමෙන්ට් එකක් නේද තියෙන්නේ. ඇලයිරයි තරු ලකුණයි ඔන්න ඔහොම තියෙන්නේ. එතකොට ඒ ටිකම ගන්නෙ නෑ. ඒ ටිකම මොකක් වගේද වෙන්නේ? ඒ ටිකම සම්පූර්ණයෙන් කමෙන්ට් එකක් වෙනවා. හරිද? එන්නේ මොකද්ද මේ 10 ධන 5. ඔච්චරයි. ඉතින් 10 ධන 5 කීයද? 15යිනේ. ඒක $x සයින් වෙනවා. ඊට පස්සේ එකෝ එක ඇතුලේ මොකද්ද කරන්නේ මේකෙදි? මේකේ කියනවා $x සමානයි කියන එක උඩුකම ඇතුලේ තියෙනවා කියන එකේ තේරුම මේක අවුට්පුට් වෙනවා. අවුට්පුට් වෙනවා මේක පෙන්නනවා. තිත දාලා $x. තිත දානවා කියන්නේ මේක සම්බන්ධ කරනවා. $x කියන්නේ මෙතන එන්නේ 10යි 5යි 15යි. එතකොට ඇත්තටම එන්නේ $x සමානයි ඇවිල්ලා 15 වෙනවා. එහෙනම් ඔන්න මේන් අවුට්පුට් එක තියෙනවා. පැහැදිලිද? බලන්න. ඔයාලට මම හිතනවා පැහැදිලි ඇති කියලා. මෙන්න මේ කොටස වැඩක් නෑ. මේක කමෙන්ට් එකක් වෙලා තියෙන්නේ. ඒතර මේ ධන 30 කියලා තිබ්බට වැඩක් නෑ. ඒක කමෙන්ට් එකක්. එන්නේ කීයද? 10යි 5යි 15. 15 සයින් වෙනවා $x ට. මෙතනදී $x අපිට ප්‍රතිදානය කරනවා. එහෙනම් $x කියන්නේ 15. 15 අපිට ඩිස්ප්ලේ වෙනවා මේ විදිහට. හරි. මම හිතනවා බොහොම ලේසි ප්‍රෝග්‍රෑම් එකක්. හරි. ඊට පස්සේ PHPත් එක්ක කටයුතු කරන්න පුළුවන් data types වර්ග ගැන කතා කරනවා. මම මේ ටික කතා කරලා අදට නතර කරන්නම්. PHP වල data types වර්ග ප්‍රධාන වශයෙන් අපි මෙතනදී කතා කරනවා string එක, අක්ෂරමය දත්ත, integer පූර්ණ සංඛ්‍යාමය දත්ත, float දශම සංඛ්‍යාමය දත්ත, 1 and 0 නේද? සත්‍ය අසත්‍ය boolean data. ඊට පස්සේ arrays දත්ත වැල් ගැන කතා කරනවා. නේද? arrays වර්ග ගොඩාක් තියෙනවා. අපි ඒවා ඉස්සරහදී කතා කරමු. ඔන්න ඔය විදිහට අපි PHP වල data types ටික කතා කරනවා. දැනට මම මෙතනින් නතර කරන්නම්. අද දවසේ අපි PHP වල මූලික දේවල් ටිකක් කතා කරා නේද? ඊට පස්සේ අපි CSS ඉවර කරා. ඊට අමතරව Blue Griffin වගේ software එකක් අපි කොහොමද පාවිච්චි කරන්නේ නේද? ඒකෙන් මොනවද අපිට ගන්න පුළුවන් දේවල්? ඒක authoring tool එකක් විදිහට කොහොමද වැදගත් වෙන්නේ කියලා බැලුවා. නේද? ඒක වැඩ කරන විදිය ඉන්ස්ටෝල් කරන විදිය ඒවා චුට්ටකුත් අපි බැලුවා. අපි ඉස්සරහට තව එක්සැම්පල් දෙක තුනක් කරලා මම ඒ වගේ වීඩියෝ තුත් දාන්න. ඒතර තව ටිකක් බැලුවා. ඊට අමතරව අපි අද කතා කරා PHP වලදී අපිට සර්වර් එකක් විදිහට නැත්තම් නේද Apache සර්වර් එක සහ ඊට පස්සේ PHP කෝඩ් කරන්න අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් එකක් ඕන වෙනවා. ඊට අමතරව MySQL සර්වර් එකට නේද ඕන වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි එක්සැම්ප් එක හරි WAMP කියලා හරි මෘදුකාංග දෙකක් අපි ඩවුන්ලෝඩ් කරගෙන අපි ඒකෙන් එක්සැම්ප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්ස්ටෝල් කරා.
ඊට පස්සේ අපි ඒ සම්බන්ධව වැඩ කටයුතු ටිකක් කරගෙන ඒකේ Apache server එක තමයි අපි activate කරගත්තේ. ඒකට අනුව අපි server side පොඩි PHP code එකක් run කරලත් බැලුවා. ප්‍රශ්නයක් නෑ නේද? ওই ටික අපි දැනට කරා. අපි ඉස්සරහට ඉතුරු වැඩ ටික කතා කරගෙන යමු. දැන් ඔන්න PHP පටන් ගත්ත නිසා ඔයාලට PHP මෙතෙන්ඩක් වෙනකල් බලන්න පුළුවන්. මේකේ අපැහැදිලි තැන් සහ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න නැවත අවශ්‍ය තැන් අපි හිමීට සාකච්ඡා කරගෙන යමු. දැනට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න අපි ඒ ටික විසඳගමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. good night.